හරි එහෙනම් good evening මේ අපි පටන් ගමු මේක. මේකෙදී අද අපි කතා කරනන්නේ මම මැසේජ් එකක් දැම්මා මම හිතන්නේ group එකට මේ. මුලින්ම අපි කතා කරනවා පයිතගරස් සම්බන්ධයේ පාඩම. හරිද? පයිතගරස් සම්බන්ධය පාඩමේ මෙන්න මේ කොටස් ටික කතා කරනවා. එතකොට පයිතගරස් සම්බන්ධයේ යටතේ පයිතගරස් සම්බන්ධය හා එහි භාවිත ඒ කියන්නේ මේ ටික සරලයි වගේ තියෙන්නේ මම කියන්න එක. ඊට පස්සේ පයිතගරස් සම්බන්ධයේ විලෝමය සහ භාවිත ගැන කතා කරනවා. ඊට පස්සේ මේකදී අපිට කතා කරන් තියෙනවා පයිතගරස් සම්බන්ධතාවය ප්‍රකාශ කරයි මේ සිලබස් එකේ තියෙන ඒවා. ඊට පස්සේ පයිතගරස් සම්බන්ධයෙන් ත්‍රිකෝණයක් පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරලා අපි වර්ගඵල පරිමාව පාඩමේදී කතා කරලා තියෙන්නේ. ඒ වුණාට අර මේකෙදී ගොඩක් මේ විශේෂ දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. ඊට පස්සේ ගැටලු ඒ කියන්නේ සමහර ඒවා අපිට හිතා ගන්න බෑ මේකට පයිතගරස් දාන්න තියෙනවද කියලා විශේෂයෙන් ওই පරිමාව හා සම්බන්ධ ගැටලු තියෙනවා අපි අද කරමු ඒවා හා සම්බන්ධ ගැටලු ඊට පස්සේ ගැටලු විසඳුම සඳහා පයිතගරස් සම්බන්ධ ඒක අන්න ඒ වගේ අපි විශේෂ ගැටලු ටිකක් සාකච්ඡා කරන්න ඕනේ එතකොට පයිතගරස් සම්බන්ධයේ විලෝමය කියලා තියෙනවා ඊට අමතරව මෙතන තියෙන ඒවාට අමතරව අපිට කතා කරන්න තියෙනවා පයිතගරස් ත්‍රික ඒක අලුත් එකක් පයිතගරස් ත්‍රික කියලා මාතෘකාවක් අනුමාතෘකාවක් ඊට පස්සේ පයිතගරස් ත්‍රික ගැන කතා කරන් තියෙනවා. එතකොට පයිතගරස් ත්‍රික කතා කරාට පස්සේ පාඩම ඉවරයි. මම මුලින් මේ ටාගට් කරගෙන හිටියේ අද පාඩම් දෙකම ඉවර කරගන්න බලමු. ඒ කියන්නේ මේකේ මට පස්සේ හිතුණා මෙන්න මේ පයිතගරස් ත්‍රික ගැන එහෙම පොඩ්ඩක් විශේෂ කරුණු ටිකක් පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ කියලා. හරි බලමු අපි උපරිම කරමු අද. හරි. මේ ෂෝට් නෝට් එකක් වගේ එකක් හදාගමු කොහොමදත්. හරිද? මුලින් පොඩි අනුමාතෘකාවක් දාගන්න පයිතගරස් සම්බන්ධය කියලා. පයිතගරස් සම්බන්ධය කියලා පොඩි අනුමාතෘකාවක් දාගන්න. හරිනේ? හරි. පයිතගරස් සම්බන්ධය කියලා දාගෙන හරිද? පයිතගරස් සම්බන්ධය කියලා අනුමාතෘකාවක් දාගන්න. ඒ යටතේ හරිනේ? මොනවාරි ප්‍රශ්නයක් තියෙනම් කියන්න. හරි. ඒ යටතේ දාගන්න අපි දැන් මුලින්ම කතා කරන්න ඕනේ මෙසේජ් එකක් දාලා දෙනවා මම මෙසේජ් බලන්නේ නැතුව ක්ලාස් එක පටන් ගත්තට WhatsApp එකේ ඒවා දානවනම් මේකේ chat එකට දාන්න මේ මොකක් හදිසියක් කියනම් මේකට දාන්න මේ රෙකෝඩින් මේවා හරි බලමු. හරි මේකේ දැන් අපිට මුලින්ම දැන් පයිතගරස් සම්බන්ධයෙන් කතා කරන්න කලින් මුලින් අපි ත්‍රිකෝණ ගැන කතා කරන්න කලින් කතා කරලා තියෙන්නේ හරිද? එතකොට මෙන්න මෙහෙම මුලින් දාගන්න. ඒ කියන්නේ ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින් දැනගන්න ඕනේ. එතකොට ත්‍රිකෝණයක් කියන්නේ නිතරම සරල රේඛා ඒ කියන්නේ හරි අපි වැඩේ කරලිමු මේක මට මේ ඩිස්ටර්බ් වෙනවා මේ WhatsApp එකේ වෙන මැසේජස් දාන්න එපා මේක පටන් ගත්තට පස්සේ රෙකෝඩ් ඉල්ලන ඒවා එහෙම මේ මොකද මම හිතන්නේ හරි හරි ත්‍රිකෝණයක් කියන්නේ දැන් අපි දන්නවනේ ත්‍රිකෝණ ගත්තට පස්සේ අපිට මෙන්න මෙහෙම ත්‍රිකෝණ හරිද ත්‍රිකෝණ ගත්තට පස්සේ අපි දන්නවා අපිට කෝණය අනුව වර්ග කරන්න පුළුවන්. හරිද? කෝණය අනුව. කෝණය අනුව. එතකොට කෝණය අනුව වර්ග කරන විදි තුනක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපි ෂෝට් නෝට් එකක් හදාගමු. දැන්ම ලියන්න එපා අහගෙන ඉන්න. කෝණය අනුව වර්ග කරනවා. ඊට පස්සේ පාද අනුව වර්ග කරනවා. පාද අනුව. හරිද? දැන් ත්‍රිකෝණයක් කියන්නේ අනිවාර්යයෙන්ම සරල රේඛා තුනකින් සමන්විත වෙච්ච සංයුත රූපයක්. හරිද? මේව දන්නවා. සරල රේඛා තුනකින් සමන්විත වෙච්ච සංයුත රූපයක්. එතකොට කෝණය අනුව වර්ග කරද්දී අපි මේක කොටස් තුනකට බෙදන්න පුළුවන්. කොටස් තුනකට බෙදන්න පුළුවන් සුළු කෝණී කියලා. හරිද? සුළු කෝණී පළවෙනි එක සුළු කෝණී. දෙවෙනි එක ඍජු කෝණී. ඍජු කෝණී. හරිද? ඍජු කෝණී. තුන්වෙනි එක මහා කෝණී. මහා කෝණී. හරිද? මහා කෝණ. එතකොට සුළු කෝණ දැන් මෙතන සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ කියන ඒවා ගැන පොඩ්ඩක් දැනගන්නවා නම් අපි දැන් සුළු කෝණය කියන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්. දැන් අපි දන්නවා ත්‍රිකෝණයක මේ විදිහට ගත්තට පස්සේ මේකේ පාද තුනම සමානයි. ඒ කියන්නේ සෝරි මේ කෝණ තුනම සමාන අපි හිතමු මෙතන 63ක් තියෙන එකක් තියෙනවා කියලා. හරිද? මේ එකක බෝඩ් එක පේනව නේද පැහැදිලිවනේ. හරි. මේ එකක කෝණය අංශක 60යි. හරිද? මේක අපි දාගමු අංශක 60යි. එතකොට ඍජු කෝණී. ඍජු කෝණී කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේව දන්නව කමන්නේ ෂෝට් නෝට් එකක් අපි දාගමු. හරිද? දන්නේවත් වැරදෙනවනේ සමහරලාට. මෙතන ඍජු කෝණයක් තියෙනවා. එතකොට මේ ඍජු කෝණය කියන්නේ අනිවාර්යෙන් මේක අංශක 90යි. ඒක දන්නවනේ.
පොඩි බබාලක් දන්නවා ඒක. හරිද? අංශක 90. එතකොට මෙතන කෝණ දෙක දැන් මෙතන 90 නම් මෙතන දැන් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ මේ අනිවාර්යෙන් මේ තුනේ එකතුව 180ක් වෙන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් මේක 45යි. හරිද? මේ දෙක අපි හිතමු මෙතන සමානයි. මේ දෙක 45යි. මේකත් 45යි. හරිද? ඒතර මහා කෝණී කියන්නේ මොකද්ද? මහා කෝණී කියන්නේ හිතන්න මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්. දැන් අපි හිතමු මෙන්න මෙහෙම මම එකක් ගන්නවා. හරිද? මේ වගේ ත්‍රිකෝණයක් ගන්නවා. මේක මහා කෝණී නෙමෙයි. අපි හිතමු මෙන්න මේ වගේ මෙතන අපි නැත්තම් මහා කෝණී මේක හඳගමුකෝ. මෙතන ඉඳන් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්. එහෙම. හරිද? මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගත්තොත් මේ වගේ එකක් මහා කෝණී ත්‍රිකෝණය. හරිද? මේකේ අපිට මෙන්න මෙතන මෙහෙම කඩේරකින් මෙතන ඕනනම් මෙහෙම දාගන්න පුළුවන්. හරිද? මෙතන මෙහෙම ඍජු කෝණයක් මේ මෙතන ඍජු කෝණ තියෙන බලා මේ ත්‍රිකෝණට අදාළක නෙමෙයි. මේ ටික තමයි මෙන්න මේක තමයි එතකොට කෝණය. එතකොට මේක අපි හිතමු මේක සාමාන්‍යයෙන් අපි හිතමු මෙතන 120ක් වගේ තියෙනවා කියලා. හරිද? එතකොට මෙතන 120යි කොහොම හරි දැන් මෙතන සුළු කෝණී දැන් සුළු කෝණී කියන්නේ අනිවාර්යයෙන්ම 90ට වඩා මොකද්ද වෙන්න ඕනේ? කෝණය දැන් සුළු කෝණී එකේ කෝණය අනිවාර්යයෙන්ම 90ට වඩා අඩු වෙන්න ඕනේ. 90ට වඩා අඩු වෙන්න. හරිද? අංශක 90ට වඩා අඩු වෙන්න ඕනේ. අපි හිතලා x කියලා ගමු. කෝණය x කියලා ගමු. නැත්තම් අපි මෙහෙම ගමුකෝ. කෝණය 90ට වඩා අඩු වෙන්න ඕනේ. හරිද? මේකේ ගත්තට පස්සේ කෝණය අනිවාර්යයෙන්ම 90ට ඒ කියන්නේ එක කෝණයක් අනිවාර්යෙන් එකක් 90ට සමාන වෙන්න ඕනේ. එකක් 90ට සමාන වෙන්න ඕනේ අනිවාර්යෙන්. මෙතන ගත්තට පස්සේ මේකක් මහා කෝණී විදියට තියෙනවා. දැන් සමහර ළමයි මේක දැක්කට පස්සේ මෙහෙමත් දැන් එකපාර පටලැවෙයි. මේකේ මේ සුළු කෝණී දෙකක් තියෙනවනේ. එතකොට මේක සුළු කෝණී කියලා එහෙම නෙමෙයි. නේ හරිද? මේකේ මහා කෝණයක් තියෙනවා. ඒක මහා කෝණී. හරිනේ? පැහැදිලිනේ? හරි. ඊට පස්සේ ඔය ත්‍රිකෝණය ඔක අපි ඔය කතන්දරේ පොඩි ෂෝට් නෝට් එකක් වගේ අපි හදාගමු දැනට මේ මම කියනකන් ඉන්න කිව්වට පස්සේ පොඩ්ඩක් ෂෝට් නෝට් එකක් දාගන්න. හරිද? හරි. ඊට පස්සේ පාද අණු වර්ගීකරණය. හරිද? පාද අණු වර්ගීකරණය කරද්දී අපි හිතුව මෙන්න මේ පාද තුනම සමානයි. හරිද? මේකේ පාද තුනම සමානයි. ඔව්. මේ දැන් මෙතන අපි බෙදුවොත් මේක අපි කියන එතකොට සමපාද ත්‍රිකෝණය. හරිද? පාද දෙකක් සමානයි. පාද දෙකයි සමාන. මොනවද? පාද දෙකක් සමාන නම් සමදිපාද හරිද? ඒතර පාද තුනම සමානව අපි මෙතන කතා කරා. හරිද? එතකොට දැන් මෙතන ගත්තට පස්සේ දැන් ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉන්නකෝ දැන් මේක ඉස්සෙල්ලා අපි මේ ත්‍රිකෝණය කියන එකට පොඩි කෑල්ලක් ලියාගෙන ඉමුද? හරිද? මුලින් පොඩ්ඩක් මෙහෙම ෂෝට් නෝට් එකක් වගේ එකක් පොඩ්ඩක් අපි දැන් මේක හදා ගන්නවනේ. හරිද? පොඩි කෑල්ලක් දාගන්න අලුතෙන් ආපු කවුරු ඉන්නවනම් අපි තාම මොකුත් මේ ලියාගත්තේ නැහැ. මෙතන අපි ත්‍රිකෝණ මේ කියන්නේ ත්‍රිකෝණමිතිය මුලින් පාඩම කරන්නේ. එතකොට ත්‍රිකෝණමිතිය යටතේ අපි මෙන්න මේ ටික පොඩ්ඩක් ඩිස්කස් කරලා ඉන්න හදන්නේ. එතකොට මුලින් පාඩමේ මාතෘකාව දාගන්න ත්‍රිකෝණමිතිය කියලා. ත්‍රිකෝණමිතිය කියලා දාගෙන පොඩ්ඩක් දාගන්න ත්‍රිකෝණ කියලා. අනුමාතෘකාව ත්‍රිකෝණ කියලා දාගෙන ත්‍රිකෝණ යටතේ මෙහෙම ලියා ගන්නකො. පොඩ්ඩක් ත්‍රිකෝණ කියලා දාලා මෙහෙම ලියාගෙන ඉන්න. ඊට පස්සේ මම මේක පැහැදිලි කරන්නම් ඊළඟ ටික. හරිනේ? ත්‍රිකෝණ කියලා දාලා මෙහෙම ලියාගන්න. අපි ෂෝට් නෝට් එකක් හදාගමු රිවිෂන් වලට කමක් නැහැ. අපි මේක වැඩේ ලස්සනට ඉවර කරගමු. මෙහෙම දාගන්න. ත්‍රිකෝණය මෙහෙම පළවෙනි වාක්‍යය දාගන්න. ත්‍රිකෝණයක් යනු සරල රේඛා තුනකින් වට වූ සරල රේඛා තුනකින් වට වූ සංවෘත රූපයකි. සරල රේඛා තුනකින් වට වූ සංවෘත රූපයකි. හරිනේ? සරල රේඛා තුනකින් වට වූ සංවෘත රූපය. හරිද? ඊට පස්සේ ඊළඟ වාක්‍ය දාගන්න. කෝණ අණුව සහ පාද අණුව ත්‍රිකෝණ වර්ගීකරණය කළ හැක. කෝණ අණුව සහ පාද අණුව ත්‍රිකෝණ වර්ගීකරණය කළ හැක. කෝණ අණුව සහ පාද අණුව
ත්‍රිකෝණ වර්ගීකරණය කළ හැක. හරිද? කියලා මේක දාගන්න. මෙතන අපි මේක සම්පූර්ණ කරේ නෑනේ. මෙතන සමපාද සමදිපාද ඊට පස්සේ ආයෙ එනවා විෂම පාද විෂම පාද. හරිද? දැන් ආයෙ මම මේක පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් ත්‍රිකෝණ කෝණ අනුව පාද අනුව බෙදන්න පුළුවන්. කෝණ අනුව බෙදනකොට අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. සුළු කෝණී, ඍජු කෝණී සහ මහා කෝණී කියලා. එතකොට සුළු කෝණී වගේ තියෙන්නේ අංශක 90ට වඩා අඩු කෝණයක්. මෙතන අංශක 60ක් අපි මේ අංශක 60ක් තියෙන එකක් ගත්තා ඔයාලට පේනවා ඇති. හරිද? අංශක 60ක් තියෙන එකක්. එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 නිසා මෙතන අපිට මේ 3ම 60යි කියලා ගත්තේ අපි. එතකොට මෙතන ගත්තේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඍජු කෝණී ත්‍රිකෝණයක අනිවාර්යෙන් එක කෝණයක් අංශක 90ක් වෙනවා. එතකොට මෙතන අංශක 90 වුණාට පස්සේ ඒක අනිවාර්යෙන් ඍජු කෝණී ත්‍රිකෝණයක්. එතකොට මේක ගත්තේ අපි මහා කෝණී කියලා. මහා කෝණී ත්‍රිකෝණයක් කියන්නේ ඒක එක කෝණයක් අනිවාර්යෙන් අංශක 90ට වඩා වැඩි වෙනවා. මෙහෙම වුණා දාගන්න කෝණය එකක් අංශක 90ට වඩා වැඩි කියලා. හරිද? එකයි ඈ. තුනම වැඩි වෙන විදියක් නැහැ. හරිද? එතකොට මේක ගත්තට පස්සේ මෙතන සමදිපාද ත්‍රිකෝණ කියන්නේ මෙන්න මේ විදියට. එතකොට මේ පාදය සහ මේ පාදය සමානයි. හරිද? මේ පාදය සහ මේ පාදය සමානයි. එතකොට විෂම පාද කියලා කියන්නේ විෂම පාද කියලා කියන්නේ එතකොට දැන් මෙතන අපි කෝණ අනුව නෙමෙයි මෙතන විෂම පාද කියලා ගත්තට පස්සේ අපිට මෙතන මහා කෝණී ත්‍රිකෝණයක් ඕනනම් ගන්න පුළුවන් විෂම පාද ත්‍රිකෝණයක් කියලා. ඒ කියන්නේ පාද තුන එකිනෙකට දුරෙන් වෙනස්. හරිද? මේ වගේ එකිනෙකට දුරෙන් වෙනස්. මේක අපි y කියලා ගත්තොත් මේක x කියලා ගත්තොත් මේක z කියලා ගන්න පුළුවන්. එතකොට මේ වගේ පාද තුන ඕන අපි මේක පෙන්වන්න මෙහෙම දාගමු. මේක කොහොම මේ තුන එකිනෙකට වෙනස්. හරිනේ? හරි. පොඩ්ඩක් මේ රූප පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා මේ මේක මට බෝඩ් එක මම කියවනේ බෝඩ් එක මට මේ ටික චුට්ටක් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ මම මේ කැම්පස් එකේ ඉන්න නිසා මේ මාසෙන් පස්සේ මේ ප්‍රශ්නේ හරි ඈ මේ අපි අර කලින් කරපු විදිහට බෝඩ් එකේ කරනවා මේක මේ ටිකේ පොඩ්ඩක් බෝඩ් එක මට මේ විදිහට තමයි පාවිච්චි කරන්න වෙන්නේ මේක පොඩ්ඩක් උරු වෙනකොට හරියයි ඈ මේ හරි මේක පේන්නේ නැහනේ ඉන්න මේක ඉක්මනට දාගන්නකො කෝණ අනුව ඉක්මනට ඔක දාගන්න බෙදලා ඔක පාද අනුව මේ විදිහට වර්ගීකරනවා කියලා කොහොම දාගන්න හරිනේ ටක් කාලා දාගන්න අපිට පයිතගරස් සම්බන්ධයේදී වැදගත් වෙන්නේ මෙතනින් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණ කියන මේ කතන්දරේ විතරයි හරිනේ ඍජුකෝණී ත්‍රිකෝණ කියන ත්‍රිකෝණ විතරයි අපිට පයිතගරස් වලදී වැදගත් වෙන්නේ ඉක්මනට අපි රිවිෂන් එකක් ඉඳලා ඉක්මනට කරමු ගණන් හදන්න පුළුවන් වුණා නම් එච්චරයි. හරිනේ? දාගෙන ඉක්මනට දාගන්නකො. ටියුට් සම්බුත් වෙච්ච නැති අයට හම්බෙයි. හැමෝටම මේවල තියෙන දැන් ගිය මාසේ ඒවා ඉවලා මේ එව්වා. ඊට පස්සේ දැන් මේ මාසේ අලුතෙන් ආව අයට මේ මාසෙට ඒ කියන්නේ ගිය මාසේ ටිකත් මම එවන්නම් මේ ඔක්කොම හම්බෙයි. කොහොමත් මේ අන්තිමටම පෝස්ට් කරලා කරපු ටියුට්ස් පෝස්ට් කරේ ඊයේ. එතකොට මේ ඒවා ගොඩක් දුරට අඟහරුවාදාට කලින් හම්බෙයි. සාමාන්‍යයෙන් වෙනද නම් අපි අර ස්පීඩ් එකේ දානකොට එක දවසින් යනවා. මේ පාර එහෙම ගිහිල්ලා තිබ්බේ නැහැ. බලමු. මේ අඟහරුවාදා වෙනකොට කාට හරි ටියුට්ස් ආවේ නැත්තම් මට කියන්න. සමහර පැතිවල පොඩ්ඩක් පරක් වෙනවා. හරි. ඕක දාගෙන ඉවරයි නේ. හරි. හරි ඕක දාගන්න. ඊට පස්සේ දාගන්න මාතෘකාවක් අපේ දැන් හරි. ත්‍රිකෝණමිතියයි පයිතගරස් සම්බන්ධය එකට කරන්න. එතකොට මුලින් ත්‍රිකෝණමිතිය කියලා දාගත්තා නම් පයිතගරස් සම්බන්ධය කියලා දාගන්න කමන්නේ. මාතෘකාව ඒ කියන්නේ අපි වෙනම කරමු. ත්‍රිකෝණමිතියයි පයිතගරස් සම්බන්ධයයි වෙනම කරන්න. මේ වෙනම පාඩම් දෙකක් විදියට ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ. ඒ වුණාට අපි ඒක එකට කරන්නේ මොකද මේ පයිතගරස් සම්බන්ධය කියන පාඩමේ වැඩි දෙයක් නැහැ. හරිනේ? හරි. ත්‍රිකෝණමිතියයි පයිතගරස් සම්බන්ධයයි මෙහෙම මාතෘකාව දාගන්නකො ත්‍රිකෝණමිතිය කියලා දාගත්තා නම් ත්‍රිකෝණමිතිය ධන පයිතගරස් සම්බන්ධය කියලා දාගන්න. පයිතගරස් සම්බන්ධය කියලා දාගත්තා නම් පයිතගරස් සම්බන්ධය ධන ත්‍රිකෝණමිතිය කියලා දාගන්න පාඩම් දෙකම එකට කරන්නේ. ඊට පස්සේ දෙවෙනි අනුමාතෘකාව ත්‍රිකෝණ කියලා අපි දාගත්තා මේක ඇඳලා. හරිනේ? හරි. ඉක්මනට යන්න. ඊට පස්සේ ඊළඟ අනුමාතෘකාව දාගන්න ත්‍රිජුකෝණී ත්‍රිකෝණ. ත්‍රිජුකෝණී ත්‍රිකෝණ. ත්‍රිජුකෝණී ත්‍රිකෝණ කියලා දාගන්න. ඒ අර්ථය ලියාගන්න. ත්‍රිජුකෝණී ත්‍රිකෝණ කියලා දාලා
ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් එකයි එකයි එකට වඩා මේ ඍජු කෝණීය අංශක 91 ඕන නැහැ. ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් ඍජු කෝණී වන ඍජු කෝණී වන ඍජු කෝණී වන එනම් අංශක 90ක් වන එනම් අංශක 90ක් වන එනම් අංශක 90ක් වන ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක් ඍජු කෝණී ත්‍රිකෝණයක් ලෙස හැඳින්වේ. ඍජු කෝණී ත්‍රිකෝණයක් ලෙස හැඳින්වේ. ඍජු කෝණී ත්‍රිකෝණයක් ලෙස හැඳින්වේ කියලා ඉක්මන් කරලා ඇඳ ගන්න ඉක්මන් කරලා මේ විදිහට ඍජු කෝණී ත්‍රිකෝණයක් දාගන්න ටක් කාලා මට දාගෙන අපි කොටස් ටික නම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට දාගන්න. ඉක්මනට දාගන්න ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේක අපි තීටා කියලා ගමු. මේක අංශක 90 කෝණයයි. මේක 90. හරිනේ. ඒක දන්නවනේ අපි මෙහෙම දාන්නේ 90ට. ලේසි ඒ වුණාට මේක ලේසි වුණාට ලේසි කියලා ඉන්න එපා. මේ මොකද පටල වෙන්න පුළුවන් නේ. හරි. මම දාගත්තා. හරිනේ. මේක නම් කරගන්න A B C හරි මොකක් හරි අකුරු තුනකින් නම් කරගන්න. හරිද? හරි. මම එතකම් මේක පැහැදිලි කරනවා. එතකොට දැන් මේකේ ගත්තට පස්සේ අපිට මෙන්න මේ අපි සලකන කෝණය මේකනේ දැන් අපි සලකන්නේ. මේකට ඉස්සරහින් තියෙන පාදය මෙන්න මේ පාද ටික දැනගන්නවා. එතකොට මේ පාදය මේකට ඉස්සරහින් මේක අපි සලකන කෝණයට ඉස්සරහින් තියෙන පාදය. හරිද? ඒකට අපි කියනවා සම්මුඛ පාදය කියලා. මේක සම්මුඛ පාදය මේක සම්මුඛ පාදය. ඒ කියන්නේ AB කියන්නේ මෙතනොත් දාගන්න සම්මුඛ පාදය. සම්මුඛ පාදය. හරිද? AC කියන්නේ මොකද්ද? AC අපි දන්නවා. ඍජු කෝණී ත්‍රිකෝණයක මෙන්න මේ AC කියන එකට කියන්නේ කර්ණය. හරිද? කර්ණය. එතකොට BC කියන එකට කියන්නේ BC කියන්නේ මොකද්ද? මේ කෝණෙත් එක්ක බද්ධ වෙලා තියෙන එක. නිතරම එහෙම හිතන්න. බද්ධ වෙලා. නිතරම බද්ධ වෙලා එකට ඇලිලා තියෙන්නේ මේකත් එක්ක. හරිද? එතකොට මේක BC කියන්නේ බද්ධ පාදය. හරිද? එතකොට දැන් සමහර ළමයි මතක තියාගෙන ඉන්නවා මෙන්න මේ යට තියෙන එක බද්ධ පාදේ එහෙම නැහැ. හරිද? දැන් ඔයා කෝණේ දැන් මම මේ කෝණේ සලකන්නේ නැතුව මම මෙතන මේ කෝණේ මම මෙහෙම ඊට කියලා දැම්මනම් එතකොට මේක වෙනස් වෙනවා. එතකොට මේක මෙන්න මේ මෙතන AB කියන්නේ බද්ධ පාදේ වෙනවා. හරිනේ? ඒකට අර එකට බද්ධ වෙලා තියෙන එක බද්ධ පාදේ. හරිද? මේක කර්ණය. මේ පැත්තේ තියෙන කර්ණය. මේක කර්ණය. ඒක දන්නවනේ. ඒත් මේක තීටා කියලා දැනට අපි දාගත්තේ. දැනට මේක තීටා කියලා දාගෙන මේ ටික ඉක්මනට දාගන්න ලියන්න ඕනේ. හරිද? ත්‍රිකෝණයක් නේද? ඔක දාගත්තා. පාද ටික දාගන්න මේ පැත්තේ. හරිනේ? හරි. ඊට පස්සේ අපේ දැන් අපේ පාඩමේ අපි පාඩම පයිතගරස්නේ. ඒක පයිතගරස් මුලින් කරලායිමු. ත්‍රිකෝණමිතිය පස්සේ කරමු. එතකොට පයිතගරස් සම්බන්ධයට අදාළව ඊට පස්සේ මේ ඊළඟ අනුමාත්‍රිකව දාගන්න. පයිතගරස් සම්බන්ධය ගොඩනැගීම. පයිතගරස් සම්බන්ධය ගොඩනැගීම. පයිතගරස් සම්බන්ධය ගොඩනැගීම. පයිතගරස් සම්බන්ධය ගොඩනැගීම. හරිනේ? පයිතගරස් සම්බන්ධය ගොඩනැගීම. හරිද? හරි. පයිතගරස් සම්බන්ධය ගොඩනැගීම කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. හරිද? අද අපි කතා කරන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ වලට අදාළවනේ නිතරම පයිතගරස් සම්බන්ධය. එතකොට දැන් මෙන්න මෙහෙම මං ඍජු කෝණී ත්‍රිකෝණයක් ගන්නවා. හරිද? මෙහෙම ඍජු කෝණී ත්‍රිකෝණයක් ගන්නවා. මෙතන මෙහෙම තියෙනවා. එතකොට මං කරන්නේ
අපි පොඩි ත්‍රිකෝණී ත්‍රිකෝණයක් ගමු. නිකන් සයිස් එක පොඩි එකක් මේ වගේ. මේ වගේ පොඩි සයිස් එකක්. අ, මේ වගේ පොඩි එකක් මම ගන්නවා. හරිද? කොහොම ගත්තත් මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තමයි ඈ. මේක අංශක 90. එක කෝණයක් 90 වෙනවා නම් ඒක ත්‍රිකෝණී ත්‍රිකෝණය. ඊට පස්සේ මේකත් ලොකු වැඩි කමන්නේ. මම මෙන්න මෙතන දැන් මම මේ පාදේ නම් කරගන්නවා A කියලා මේ පාදේ B කියලා නම් කරගන්නවා මේ පාදේ C කියලා නම් කරගන්නවා. හරිද? මං මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ විදිහට මං මෙන්න මෙතනට මේ පාදයට අල්ලලා මෙහෙම අඳ ගන්නවා සමචතුරස්‍රයක්. එතකොට මේ පාදයට දාලා සමචතුරස්‍රයක් ඇඳගත්තා නම් මේ හතරම A වෙන්න ඕනේ නේ. මේ හතර මේනේ. හරිද? මේව සමානයිනේ. එතකොට මම මේකට අල්ලලා තව සමචතුරස්‍රයක් ඇඳ ගන්නවා මේ පාදයට අල්ලලා. හරිද? එතකොට මේ පාද හතර සමානයි. මෙන්න මේක මෙන්න මේ ටික සමානයි. දැන් රෝස පාටින් තියෙන හතර එක හා සමානයි. රතු පාටින් තියෙන හතර එක හා සමානයි. හරිද? මම තව එකක් ඇඳ ගන්නවා. අනිත් පැත්තට. හරිද? මෙහෙන් කහ පාටින් අපි අඳිමු. මෙහෙම. තව එකක් මෙහෙම ඇඳ ගන්නවා. ඒකත් සමචතුරස්‍රයක් අඳින්නේ. මේ විදිහට සමචතුරස්‍රයක් අඳින්න. හරි. මේ විදිහට සමචතුරස්‍රයක් ඇන්දොත් හරිද? මේක ඔයාලා අඳනකොට ලස්සනට අද ගන්න පොතේ. මේ විදිහට දැන් එතකොට මේ ඔක්කොම C. මේ පාද ටික C. හරිද? මේ පාද ටික C. දැන් පයිතගරස් සම්බන්ධයේ ගොඩනැගීම කියලා අපි මාතෘකාව දාගත්තේ. එතකොට දැන් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම මේ වගේ වර්ගඵලය ගන්නවා. හරිද? මම මේක ගමු 1 කියලා මේක 2 කියලා ගමු මේක 3 කියලා ගමු. හරිද? මම මෙහෙම ගන්නවා. මම එකෙහි වර්ගඵලය ගන්නවා. එකෙහි වර්ගඵලය හොඳට අහගෙන ඉන්න. එකෙහි වර්ගඵලය. එකෙහි වර්ගඵලය කොහොමද? අපි දන්නවා මෙතන පාද ඔක්කොම සමාන හින්දා අපිට a ගුණ කිරීම a කියලා ගන්න පුළුවන්. එතකොට a වර්ග කියලා ගන්න පුළුවන්. හරිද? ඔක එක පළවෙනි මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒතර අනිත් එක මේ සමචතුරස්‍ර තුන එකිනෙකට වෙනස් ඈ. හරිනේ? එතකොට දෙක මේ අපි ගන්නවා දෙකෙහි වර්ගඵලය. දෙකෙහි වර්ගඵලය. ඒතර දෙකෙහි වර්ගඵලය b ගුණ කිරීම b වර්ග හොඳට අහගන්න. තුන්වෙනි එක ලේසි තමයි හොඳට අහගන්න ඕනට. තුනෙහි වර්ගඵලය. තුනෙහි වර්ගඵලය. c ගුණ කිරීම c වර්ග. හරිද? දැන් පයිතගරස් සම්බන්ධයේ ගොඩනගනකොට අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ දැන් පයිතගරස් සම්බන්ධයෙන් කියවෙන්නේ මොකද්ද? පයිතගරස් සම්බන්ධයට යන්න කලින් මම නිකන් මේවා නිකන් දාලා බලනවා. හරිද? මේවට අපි පාදවලට අපි අගයන් ටිකක් අගයන් දාලා පස්සේ හදමු. හරිද? ඒ පයිතගරස් ත්‍රික කියලා කතාවකුත් තියෙනවා. මේක ඉස්සරහට කතා කරමු මම කිව්වනේ. හරිද? ඊට පස්සේ මේක ගත්තට පස්සේ දැන් මම මේ වගේ වර්ගඵලය අරගෙන නිකන් බලනවා කොහොමද එන්නේ අගයන් කියලා. හරිද? මට එතකොට මෙන්න මෙහෙම සම්බන්ධයක් එනවා. මං මෙන්න මේ C ඒ කියන්නේ C කියන්නේ මෙන්න මේ 3 කියන එකේ වර්ගඵලය ගත්තට පස්සේ 3හි වර්ගඵලය ගත්තට පස්සේ ඒක සමාන වෙනවා එකෙහි වර්ගඵලයට එකතු කරාම මෙන්න මේ දෙකෙහි වර්ගඵලය. හරිද? ගාණක් හැදුවම තේරෙයි. වර්ගඵලය. ඒ කියන්නේ මොකද්ද? අපි ගත්තේ මුලින්ම මොකෙද්ද? ත්‍රිකෝණී ත්‍රිකෝණයක් මුලින්ම ගත්තා. ත්‍රිකෝණී ත්‍රිකෝණය අරගෙන මොකද්ද කරේ? ත්‍රිකෝණී ත්‍රිකෝණේ පාද තුනක් තියෙනවනේ. හරිද? ඒ පාද තුනට අදාළව වෙන වෙනම සමචතුරස්‍ර තුනක් ඇඳගත්තා. හරිද? වෙන වෙනම සමචතුරස්‍ර තුනක් ඇඳගත්තා. එතකොට අපිට ආපු සමචතුරස්‍ර තුන වෙන වෙනම කොහමද ආවේ? සමචතුරස්‍ර තුන වෙන වෙනම ආවේ. ඒ කියන්නේ පාද මේ අපි ගමු මෙතන මේ විෂම පාදයි කියලා මේ තුන. ඒ කියන්නේ පාද තුන එකිනෙකට වෙනස් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ විෂම එක් පටල ගන්න එපා. විෂම පාද කියලා වර්ගීකරණය කරන්නේ කොහොමද? විෂම පාද කියලා වර්ගීකරණය කරන්නේ පාද අණුව වර්ගීකරණය කරද්දී. මේ ත්‍රිකෝණී කියලා වර්ගීකරණය කරේ කොහොමද? ත්‍රිකෝණී කියලා වර්ගීකරණය කරේ කෝණ අණුව වර්ගීකරණය කරද්දී. එතකොට එහෙනම් මේක අර නිකන් අර කැටගරි දෙකක්. හරිද? ත්‍රිකෝණී විෂමපාද ත්‍රිකෝණයක්. එතකොට ත්‍රිකෝණී විෂමපාද ත්‍රිකෝණයකින් අපි දිගම පාදේ, ඒ කියන්නේ දැන් ඔන්න C කියන්නේ කර්ණයනේ. ඒක තමයි මෙතන සාමාන්‍යයෙන් ලොකුම එක. හරිද? එතකොට ඒකට ඇඳපු. ඒ කියන්නේ අපි හිතමු C වල දිග හිතන්න 15යි කියලා. එතකොට 15 ආපු, ඒ කියන්නේ
මේ අඳින පාද හතරෙම දිග 15යි හරිද? සමචතුරස්‍රයක් නඳින්නේ මං කියන එක තේරෙනවනේ. සමචතුරස්‍රයක් ඇඳලා එතකොට මේ 15 15 එතකොට 15 වර්ග තමයි අපි උතර ගන්නෙ. හරිද? අපි ගාණක් හදමු. එතකොට ඔන්න ඔය විදියට ගත්තට පස්සේ ඔය C වලට ඇදපු සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වෙනවා B වලටයි A වලටයි ඇඳපු සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුව. පැහැදිලිනේ? C වලට ඇඳපු සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වෙනවා A සහ B වලට ඇඳපු සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුව. එච්චරයි කතන්දර. හරිද? හරි කියලා ඔන්න ඕක ඉක්මනට දාගන්න පයිතග්‍රස් සම්බන්ධයේ ගොඩනැගීම කියලා පොඩ්ඩක් මේක අදින්න කලින් පොඩි වාක්‍යයක් මෙහෙම දාගන්න. AB මෙහෙම දාගන්න. simple ABC යනු simple ABC යනු simple ABC යනු අ, ත්‍රිජුකෝණී 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 විෂම පාද ත්‍රිකෝණයක ත්‍රිජුකෝණී විෂම පාද ත්‍රිකෝණයක ත්‍රිජුකෝණී විෂම පාද ත්‍රිකෝණයක පාද තුනකි. පාද තුනකි. ත්‍රිජුකෝණී විෂම පාද ත්‍රිකෝණයක පාද තුනකි. හරිද? ඒකටම ලියාගන්න. පහත රූපේ පරිදි පහත රූපේ පරිදි පහත රූපේ පරිදි එක් එක් පාදයට අදාළ එක් එක් පාදයට අදාළ එක් එක් පාදයට අදාළ සමචතුරස්‍ර තුනක් ඇඳ සමචතුරස්‍ර තුනක් ඇඳ සමචතුරස්‍ර තුනක් ඇඳ සමචතුරස්‍ර තුනක් ඇඳ ඒවායේ වර්ගඵලය වෙන වෙනම ඒවායේ වර්ගඵලය වෙන වෙනම මැනගත් විට ඒවායේ වර්ගඵලය වෙන වෙනම මැනගත් විට පහත පරිදි සම්බන්ධතාවයක් ලැබේ. පහත පරිදි සම්බන්ධතාවයක් ලැබේ. පහත පරිදි සම්බන්ධතාවයක් ලැබේ. හරිද? පහත පරිදි සම්බන්ධතාවයක් ලැබේ. හරිද? ඉක්මන් කරලා ওই ටික දාගන්න. මෙතන ඉඳන් යටට මේ අපහැදිලි තැනක් තියෙනවා මේ මෙතන තියෙන එකෙහි වර්ගඵලය මේකේ තියෙන දෙකෙහි වර්ගඵලය b ගුණ කිරීම b වර්ග එකෙහි වර්ගඵලය a ගුණ කිරීම a වර්ග තුනෙහි වර්ගඵලය c ගුණ කිරීම c වර්ග ඒතර තුනෙහි වර්ගඵලය සමාන වෙනවා එකෙහි වර්ගඵලය දන්න දෙකෙහි වර්ගඵලයට. ඉක්මන් කරලා දාගන්න. හරිද? හරිනේ?
දැන් ඉතින් ඔන්න ඕක තමයි පයිතගරස් ප්‍රමේය කියන්නේ. මහා දෙයක් නෑ. හරිද? පයිතගරස් ප්‍රමේය ඕක ඒ කියන්නේ අපි දන්නවා ඒ වුණාට පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ දැන් යටින් ඕනනම් තව අනුමාත්‍රකාව පොඩ්ඩක් දාගන්න මේ ෂෝට් නෝට් එකක් වගේ හදමු රිවිෂන් වුණාට කමන්නේ නෝට් තිබුණත් කමන්නේ නැතත් කමන්නේ හදාගන්න. මොකද විභාගේ ලඟ වෙලා ඕක ඕන වෙනවා. මම පුළුවන් තරම් කෙටියෙන් දෙන්නේ. හරි යටින් මෙහෙම පයිතගරස් ප්‍රමේය කියලා පයිතගරස් ප්‍රමේය කියලා තව අනුමාත්‍රකාවක් දාගන්න. පයිතගරස් ප්‍රමේය කියලා මෙහෙම දාගන්න. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන කර්ණය මත අඳිනු ලබන කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයක වර්ගඵලය සමචතුරස්‍රයක වර්ගඵලය සමචතුරස්‍රයක වර්ගඵලය අනෙකුත් පාද දෙක මත අඳිනු ලබන අනෙකුත් පාද දෙක මත අඳිනු ලබන අනෙකුත් පාද දෙක මත අඳිනු ලබන සමචතුරස්‍රවර වර්ගඵලයන්ගේ සමචතුරස්‍රවර වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. එකතුවට සමාන වේ. එකතුවට සමාන වේ. එකතුවට සමාන වේ. හරිනේ? එකතුවට සමාන වේ. හරිද? හරි. ඊට පස්සේ එතකොට දැන් ඕකෙන් අපිට ගන්න පුළුවන් තව සම්බන්ධයක්. මෙන්න මෙතන මේ දැන් අපි ඍජුකෝණී ත්‍රිකෝණ වලින් ගත්තේ. දැන් මෙතන ගත්තට පස්සේ අපිට මෙතනින් පේනවා මෙන්න මෙහෙම එකක්. හරිද? මෙන්න මේ A වර්ගය කියන එක දැන් මෙතන මේකෙන් A වර්ගයනේ එන්නේ. A වර්ගය සමාන මේ A වර්ගය මෙතන ඒ කියන්නේ A කේ වර්ගවලය මේක. හරිද? A වර්ගඵලය ධන නැත්නම් අපි මෙහෙම ගත්තොත් මෙතන C වල වර්ගඵලය මේකනේ. ඒ කියන්නේ 3හි වර්ගඵලය කියන්නේ C වර්ග. C වර්ග සමාන වෙනවා B වර්ග ධන A වර්ග වලට. හරිද? C වර්ග සමාන වෙනවා B වර්ග ධන A වර්ග වලට. ඒ කියන්නේ දැන් ඒකෙන් ගන්න මොකද්ද? මේ C කියන්නේ කර්ණයනේ. කර්ණයේ වර්ගය සමාන වෙනවා. කර්ණයේ වර්ගය සමාන වෙනවා. ඉතිරි පාද දෙක මොනවද ගන්නෙ? ඉතිරි පාද දෙක මේක පාදයේ බද්ධ පාදයේ වර්ගය ධන සම්මුඛ සම්මුඛ පාදය වර්ගය සම්මුඛ පාදයේ වර්ගය. හරිනේ ඔකක් දාගන්න මේක කොටු කරගන්න මේක කොටු කරන්න අවශ්‍ය නැහැ මේක නිකන් දාගන්න. මේක කොටු කරගන්න A අණුව කියලා කමා එකක් දාලා යට රූලෙන් දාගන්න C වර්ග සමානයි B වර්ග ධන A වර්ග උඩ එකට 90 දැන් වෙන විදියකට නම් කරලා තිබ්බොත් ඕක වෙනස් වෙනවා. දැන් කර්ණය A කියලා නම් කරලා තිබ්බොත් එතන වෙනස් වෙනවා. ඒකට මෙතන අපි මං කර්ණය නම් කරලා තියෙන C කියලා. ඔයත් මේ විදියටම නම් කරගත්ත කියලා මං හිතනවා. හරිනේ? හරි. ඊට අපි ගානක් හදලා පයිතගරස් ත්‍රික කොටස කරලා දාමු නේ. මේ මුලින්ම මාතෘකාව ලියාගත්තේ ත්‍රිකෝණමිතිය කියලා නම් ත්‍රිකෝණමිතිය දන වර්ග මේ ත්‍රිකෝණමිතිය දන පයිතගරස් ප්‍රමේය කියලා දාගන්න. පාඩම් දෙකම කරනවා. මුලින් මාතෘකාව එහෙම දාගෙන තියෙන දෙකම කියලා. මේක දාගන්න ඉක්මන් කරලා දාගත්තු නැතියි. ඔක්කොම දාගන්න ඈ. මං
පැය එකමාරෙන් වගේ ඉවර කරන්න ටාගට් කරන් ඉන්නේ පයිතගරස් එක. අර මේ ඒක මං කිව්වනේ අර ඒ කියන්නේ මේ පයිතගරස් එක පොඩි වෙලාවෙන් ඉවර කරන්න පුළුවන්. ඒ වුණාට මට අර පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ මේ. ඔතන තියෙනවා කතන්දරයක් පයිතගරස් ත්‍රිකවල පොඩි කතන්දරයක් තියෙනවා විශේෂ කරුණු ටිකක්. ඒ ටික කියලා දෙන්න ඕනේ. හරිනේ? හරි ඔක දාගත්තනේ. හරි. ඊට පස්සේ එතකොට පයිතගරස් ප්‍රමේය ඒ ටිකත් හරි. එතකොට ඊට පස්සේ ඊළඟ අනුමාත්‍රිකාව දාගන්න ඊළඟ අනුමාත්‍රිකාව දාගන්න පයිතගරස් ත්‍රික කියලා පයිතගරස් ත්‍රික කියලා ඔක විශේෂයි MCQ වලට අහනවා ඕන තරම් MCQ වල තියෙනවා බලන්න පාස් පේපර්ස් අරගෙන අපිත් කරමු පහක් දැක්වෙන ඒවා අතරින් පයිතගරස් ත්‍රිකයක් වන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා පයිතගරස් ත්‍රික ත්‍රික නිකන් තුනක් වගේ නේ ත්‍රික කියන්නේ තුනක් කියන එක. ඒතර පයිතගරස් ත්‍රික කියන්නේ මොනවද කියලා අපි බලමු. හරිද? දාගන්නකො පයිතගරස් ත්‍රික කියලා මාතෘකාව. හරි. එයාට එහෙම ලියා ගන්න. එයාට අපි ලියාගෙන මම කියලා දෙන්නම්. පයිතගරස් සම්බන්ධ මෙහෙම ලියා ගන්න. පයිතගරස් ත්‍රික කියලා දැම්ම මාතෘකාව එයාට මෙහෙම ලියාගත්තා. පයිතගරස් සම්බන්ධාවය තෘප්ත කරනු ලබන ත්‍රිජුකෝණී ත්‍රිකෝණවල ඒ කියන්නේ තෘප්ත කරනවා කියන අනුගමනය කරනවා කියන එක. ඒ කියන්නේ පයිතගරස් සම්බන්ධය දෙන ත්‍රිකෝණ. පයිතගරස් සම්බන්ධාවය තෘප්ත කරන ත්‍රිජුකෝණී ත්‍රිකෝණවල පයිතගරස් සම්බන්ධාවය තෘප්ත කරන ත්‍රිජුකෝණී ත්‍රිකෝණවල පාදවල සංඛ්‍යාත්මක දිගට අදාළ අගයන් ත්‍රිකෝණවල පාදවල සංඛ්‍යාත්මක දිගට අදාළ නැත්නම් දිගවල් වලට අදාළ අගයන් එහෙම දාගන්න. සංඛ්‍යාත්මක දිගවල් වලට අදාළ අගයන් පයිතගරස් ත්‍රික ලෙස හඳුන්වනු ලැබේ. පයිතගරස් ත්‍රික ලෙස හඳුන්වනු ලැබේ. පයිතගරස් ත්‍රික ලෙස හඳුන්වනු ලැබේ. හරිද? පයිතගරස් ත්‍රික ලෙස හඳුන්වනු ලැබේ. හරිද? ඒ කියන්නේ දැන් ඕකනම් මේ මෙන්න මෙහෙමයි. හරිද? අපි දැන් ඍජු හොඳට අහගන්න. ත්‍රිජුකෝණී ත්‍රිකෝණයකට අදාළනේ සලකන්නේ. ත්‍රිජුකෝණී ත්‍රිකෝණයකට අදාළව සලකනකොට දැන් ඔයාට මන් දුන්නොත් පාද මන් නිකන් දෙනවා පාද 3ක දිග නැත්නම් පාද 3 දිග 3 4 5 කියලා. 3 4 5 කියලා. හරිද? එතකොට මෙතනින් අනිවාර්යෙන් 5 වෙන්න ඕනේ අනිවාර්යෙන් කරණයනේ. හරිද? කරණයනේ. එතකොට අපි දැන් 3 4 5 නේ මන් දුන්නේ හොඳට අහගන්න. පයිතගරස් ත්‍රිකයක් කියන්නේ. දැන් ඒතර 5 අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ. හරිද? 5 අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ. ඉතුරු පාත් දෙක අපිට වෙන වෙනම දීලා නැහැ. අපි ඒකින්ද නිකන් මේක 3යි මේක 4යි කියලා දාගන්නවා. අපි ඒ වුණාට කරණේ නම් දන්නවා. කරණය අනිවාර්යෙන් වැඩි මේක හැමතිස්සෙම විතර. හරිද? කරණය වැඩි මේක. ඒක විතරක් මතක තියාගන්න. කරණය වැඩි මේක කියන මතක තියාගන්න. ඒතර පයිතගරස් ත්‍රිකයක් කියන්නේ මොකක්ද දන්නවද? දැන් ඔයා මෙතන ගත්තොත් මෙන්න මෙහෙම එනවනේ. පහේ වර්ගය. දැන් අපි අර ගත්ත සම්බන්ධතාවයට අනුව ඒ වර්ග එහෙම ගත්තේ. පහේ වර්ගය සමාන වෙනවා. තුනේ වර්ගය දන හතරේ වර්ගයට. බලමු ඇත්තද කියලා. 25යි. මෙතන 25යි. 5 වරක් 5 25යි. 3 වරක් 3 9යි. ධන 4 වරක් 4 16යි. 4 වර්ගය 16යි. ඒතර මෙතනින් එනවා 25යි. එතකොට මේ දෙක සමානයිනේ. ඒක හරි. අන්න එහෙනම් පයිතගරස් ත්‍රිකයක් කියන්නේ මෙන්න මේ විදියට ඒ කියන්නේ පයිතගරස් සම්බන්ධය පෙන්වන්න පුළුවන් අංක 3ක සෙට් එකක්. ඔච්චරයි. පයිතගරස් සම්බන්ධය මේ පයිතගරස් ත්‍රිකයක් කියන්නේ මොකද්ද? පයිතගරස් සම්බන්ධය පෙන්වන්න පුළුවන් සෙට් එකක්. එච්චරයි මේ තුන. හරිද? ඒක කොහොමද අපි හොයාගන්නේ? දැන් මෙන්න මෙතන මම මෙහෙම දෙනවා. තව එකක් දෙනවා. 6 අපි නැත්තම් අපි ලේසි තුනක් ගමු. ඔව් 6 8 තව ගන්න අපි 10 ගමු. 6 8 10. දැන් මෙතනින් ඔයා අනිවාර්යෙන් කරණය මේක කියලා දන්නවනේ. හරිද? එහෙනම් අනිවාර්යෙන් 10 වර්ගය සමාන වෙන්න ඕනේ 6 වර්ගය ධන 8 වර්ගයට. හරිද බලමු. 10 වර්ගය 100යි. හරිද? 10 වර්ගය 100යි. 6 වර්ගය 36යි. 8 වරක් 8 64යි. හරි නේ. හරි. එහෙනම් ඒකෙත් ඔන්න අපේ ත්‍රිකයේ වැඩේ හරි. ත්‍රිකයේ පෙන්නනවා. හරිද?
එහෙනම් මේකත් පයිතගරස් ත්‍රිකයක්. ඒතර පයිතගරස් ත්‍රිකයක් කියන්නේ මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන් සෙට් එකක්. දැන් ඔයාට පයිතගරස් ත්‍රික 50ක් විතර දීලා ඒව කටපාඩම් කරන් තියන් ඉන්න ඕනේ නැහැ මෙන්න මේ ටික පයිතගරස් ත්‍රික කියලා. ඔයා එක්සෑම් එකේදී මේ අතරින් පයිතගරස් ත්‍රිකයක් නොවන්නේ කුමක්ද කියලා ඇහුවොත්. හරිද? නැත්නම් වන්නේ කුමක්ද කියලා ඇහුවොත්. ඔයා දන්නේව තිබ්බොත් ඒවා ගන්න, දන්නේ නැති එකක් තිබ්බොත් කෙලින්ම කැල් එකේ ගහලා කැල් එක පාවිච්චි කරන්න පුළුවන්. කැල් එකෙන් ගන්න මේ ලේසි එකක් උනත් කමන්නේ කැල් එකෙන් ගන්න නැත්නම් පොඩ්ඩක් සුළු කරලා බලන්න. හරිද? කැල් එකෙන් ගන්නවා නම් වෙලා විතරයි. එතකොට මේවා මෙන්න මේවට තමයි පයිතගරස් ත්‍රික කියලා කියන්නේ. එතකොට මේ මේක පයිතගරස් ත්‍රිකයක් මේක පයිතගරස් ත්‍රිකයක්. දැන් මම තව එකක් දීලා අහනවා අපි දෙනවා මම දෙනවා මෙහෙම 3 4 6 3 4 6 මම අහනවා මේක පයිතගරස් ත්‍රිකයක්ද මේක පයිතගරස් ත්‍රිකයක්ද බලමු අනිවාර්යෙන් වැඩිම එක කරණය වෙන්න එපා එහෙනම් මූ කරණය වෙන්න ඕනි හරිද එහෙනම් අපි කරණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුව 3 ධන 4 වර්ග 6 වරක් 6 36යි 3 වරක් 3 9යි 4 වරක් 4 නේද 16යි එහෙනම් මේක එන්නේ නැහනේ වැරදීනේ එහෙනම් මේක පයිතගරස් ත්‍රිකයක් නොවේ හරිනේ මේක පයිතගරස් ත්‍රිකයක් නෙමෙයි 36 එන්නේ නැහැ නේ මෙතන හරිද එහෙනම් ඔන්න පයිතගරස් ත්‍රිකයක් කියන්නේ ඔන්න ඔය වගේ සෙට් එකක් උදාහරණ කියලා මෙන්න මෙහෙම දාගන්න උදාහරණ කියලා මේ දෙක දාගන්න ඉක්මන් කරලා උදාහරණ කියලා මේක දාලා මේ ටික දාලා පෙන්නන්න මම තා පයිතගරස් ත්‍රික ටිකක් දෙන්නම් ඔයාට ලියා ගන්න ඉක්මනට ඔක කොහොමද දාගන්න මම හිතනවා පයිතගරස් ත්‍රික කියන එක පැහැදිලි ඇති කියලා හරිනේ මේක දාලා මේක ඉස්සරහින් දාගන්න පයිතගරස් ත්‍රිකයකි පයිතගරස් ත්‍රිකයකි හරිද පයිතගරස් ත්‍රිකයකි මේක දාගන්න පයිතගරස් ත්‍රිකයකි පයිතගරස් ත්‍රිකයකි ත්‍රිකයකි මේක දාලා මේක දාගන්න මෙතන 3 4 6 එකක් දාලා පයිතගරස් ත්‍රිකයක් නොවේ පයිතගරස් ත්‍රිකයක් නොවේ හරිනේ හරි තුන්වෙනි එකට පයිතගරස් ත්‍රිකයක් නොවේ කියලා දාගන්න ඊට පස්සේ මෙන්න මේ මෙතනින් උදාහරණ පහක් විතර දාගන්න පයිතගරස් ත්‍රිකවලට හරිද මෙතනින් ඔක්කොම ඕනේ උදාහරණ ටිකක් දාගන්න පහක් විතර දාගන්න ඔක්කොම ඕනේ පහක් විතර දාගන්න හරිනේ ඔයාලට දැන් බලන්න පුළුවන් ඕන අපි බලමුකෝ මෙතන අපි නිකන් මෙතන මේ දෙක තුනක් අරන් බලමු හරිද ඔක්කොම හරිද දන්නේ නැහැනේ අපි දන්නේ නැහැ අපි ගමු 80 මේක ගමු හරිද මේක දැන් 89 වර්ගය නිකන් බලන්න ඔයා එතකන් ලියාගන්න 89 වර්ගය කීයද එනවා 7921ක් බලමු හරිද කියලා 7000 ලොකු වැඩිනේ 7921යි මෙතන. හරිද? අනිවාර්යෙන් ඒක කරණය වෙන්න එපා. වැඩිම එක කරණය. අන්න ඒක තෝරගන්න එක තමයි වැදගත් ඈ. වැඩි 7921. එතකොට 80 වර්ගේ 80 වර්ගේ එනවා 6400. හරි. 6400. 39 වර්ගේ 39 වර්ගේ එනවා 1521. 1521. දැන් අපි 1521යි 6400 එකතු කරලා බලන්න ඕනේ මේක පයිතගරස් ත්‍රිකයක්ද කියලා. එතකොට 6400ට මම මේක එකතු කරනවා. හරි. එතකොට ගානට 7921ක් එනවා. එහෙනම් ඒක පයිතගරස් ත්‍රිකයක්. මම හිතනවා පයිතගරස් ත්‍රික ගන්න හැටි පැහැදිලි කියලා. දැන් මෙතන දැන් ඔයාලට මේ ටික මේකේ මම පහක් විතර කිව්වනේ දාගන්න කියලා. මෙතන ඔයාලට දැකපු ගමන් මේකේ දැන් ඔන්න මේ කරණයට අදාළ එක ටක් ගාලා දැකපු ගමන් පේන්න ඕනේ. මේක තමයි කරණයට අදාළ එක මෙතෙන්ට. හරිද? මේක මේ කරණයට අදාළයි වැඩි මේක. මේක කරණයට අදාළ. හරිද? මේක කරණයක. මේක කරණයක. මෙතන මේක කරණයක. මෙතන මේක කරණයක. සාමාන්‍යයෙන් කරණයක අන්තිමට එන්නේ පයිතගරස් ත්‍රිකයේ. මේක කරණයක. මේක කරණය. මේක කරණය. මේ වැඩි මේක කරණය. හරිනේ? හරි.
මේක කරණය. මේක කරණය. මේකත් කරණය. මේකත් කරණය. ඔය කරණය එහෙම ඕනේ නැහැ. ඔතනින් පහක් විතර දාගන්න. හරිනේ? ඔක්කොම ඕනේ නැහැ. පහක් විතර දාගත්තා නැති. පයිතගොරස් ට්‍රික්. හරිනේ? හරි. ඊට පස්සේ වැදගත් ටිකකුත් තියෙනවා. වැදගත් එකක් තියෙනවා ඔකට දාගෙන ඉද්දි. ඔය දැන් ඔහොම නෙමෙයි මූල ගණන් එහෙම දීලා දෙන්න පුළුවන් ඈ. මොකද එතන ඔක්කොම ඔන්නේ පහක් විතර දාගත්තනේ ඇති. හරිනේ. ඔය ආයි වෙලාවට හදලා බලා ගන්න පයිතගොරස් ටිකයක්ද නැද්ද කියලා සරලයි. හරි. මට ඉක්මනට මෙන්න මේක කියන්න පයිතගොරස් ටිකයක්ද කියලා. මෙන්න මේක. එක එක මූල දෙක. එක එක මූල දෙක. හරිද? ඉක්මනට මට බලලා කියන්න ඕක පයිතගොරස් ටිකයක්ද කියලා. chat එකට දාන්න yes or no කියලා. yes no නෑ පයිතගොරස් ටික යනවා y කියලා දාන්න. පයිතගොරස් ටික නෙවෙයි නම් n කියලා. පොතේ තියාගන්න. කොහොමද බලන්නේ කියලා. yes කියලා දාලා තියෙනවා. සමහර අය බලමු. එච්චරයිද? හැමෝම කියන්නේ මෙතන account දෙකක් තියෙනවා. මේ දෙකේම සමහර ළමයි කීප දෙනෙක් 8ක් බලමු. හැමෝම දාන්න. 5 දෙනෙක්වත් දාන්න අඩුම ගන්න. පයිතගොරස් ටිකක්ද නැද්ද කියලා බලලා කියන්න ටක් ගන්න. දෙන්නයි දාලා තියෙනවා. කොහොමද බලන්නේ? හරිද? පයිතගොරස් ටිකක්ද කියලා බලමු. හරිද? මේකේ දැන් සමහර ළමයි මේ දෙකේ මූලය හොයාගන්න එපා. මේ දෙකේ මූලය එහෙම ඕනේ නැහැ. හරිද? දැන් මේකේ මෙහෙමනේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මෙන්න මේ දෙක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් මෙතන මම දන්නවා එන ප්‍රශ්නේ. දැන් මෙතන අපිට කර්ණය හොයාගන්න බැරි වෙන එකනේ ප්‍රශ්නේ මුලින්ම. කර්ණය හොයාගන්න සාමාන්‍යයෙන් දෙකේ මූලය එකට වඩා වැඩිද දන්නේ නැහැ නේ. දෙකේ මූලය එකට වඩා වැඩි. දෙකේ මූලය කියලා කියන්නේ ආසන්න වශයෙන් 1.4යි එකක් වගේ. නිකන් එහෙම මතක තියාගන්න. තුනේ මූලය කියලා කියන්නේ 1.7යි 3ක් වගේ. ඔය දෙක චුට්ටක් මතක තියාගන්න. අනිත් ඒවා වගේ මූල මතක තියාගන්න ඕනේ. ඔන්න ඔය දෙක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට මේක අපි ගත්තට පස්සේ දැන් අනිවාර්යෙන් දැන් මේක 1.4යි එකනේ කියන්නේ මේක. හරිද? එතකොට මේක තමයි අනිවාර්යෙන්ම කරණය. මූ තමයි කරණය. හරිද? මූ කරණය. මූ කරණය. එතකොට මෙයා කරණය වුණාට පස්සේ අපි නිකන් දාලා බලමු. අපේ සම්බන්ධවද කරණයේ වර්ගය කරණයේ වර්ගය සමාන වෙනවා අනිත් දෙකේ වර්ගයටද කියලා බලමු. හරිද? ඔව් එකේ වර්ග කියන්නේ එකමයි. මෙතන එකේ වර්ගය කියන්නේත් එකමයි. හරිද? දෙකේ වර්ගය කියන්නේ දෙකේ වර්ගය ගන්නකොට බලන්න. මේ තියෙන්නේ වර්ග මූල ලකුණ වර්ගෙන් ගුණ වුණාට පස්සේ නැත්නම් වර්ග මූල ලකුණ ගුණ වෙනව නේ වර්ග මූල ලකුණක් තියෙන එකක් වර්ග වුණාට පස්සේ වර්ග මූල ලකුණ අයින් වෙලා දෙක වෙනවා. එහෙනම් මේ පැත්තෙත් සමානයි. මේ පැත්තෙත් සමානයි. එහෙනම් මේක පයිතගොරස් ත්‍රිකයක්. මේක දාලා දාගන්න. පයිතගොරස් ත්‍රිකයකි. පයිතගොරස් ත්‍රිකයකි. හරි. ඉක්මන් කරලා දාගන්න ඕක. අර නිකන් ගේම් එකක් වගේ ලෙවල් යන්නේ ඈ. මම ලේසි මේකේ ඉඳන් අමාරු එකට යනවා. හරි. තව එකක් දෙන්න. ඉක්මනට හදන්න බලන්න. මේ කැල් එක තියනවා කියලා මං හිතන්ලා තමා දෙන්නේ. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේ ඔන්න දැන් මේ කැල් එකේ වර්ග ඒව දන්නවනේ නේ. වර්ග ගන්නේම මූල ගන්නේම ඒව දන්නවනේ. හරිනේ. ලේසියෙන්ම මේ මෙතන මේ මම කියලා දෙන්නම් ඒව ඉස්සරහටත් ඔය කැල් එක පාවිච්චි කරන එක ගැන වෙනම සෙෂන් එකක් කරන්නම් ඈ. හරි. ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ අනිත් එක දැන් මෙන්න මේකේ බලන්න ඉක්මනට පයිතගොරස් ත්‍රිකයක්ද කියලා. වර්ගමූල 2 මේක බලන්න මට. මේක බලලා මේකත් පියස් දෙනවද කියලා කියන්නේ. මූල 2
මූල 3 නෑ අපි මෙහෙම ගමු. අපි කලින් අ, අපි ගමු මූල 3 මට මේ සම්බන්ධයක් කියන එකක් පෙන්වන්න ඕනේ. මූල 3 මූල 4 මූල 4 මූල 5 මේක බලන්න පයිතගරස් ට්‍රිකයක්ද කියලා ඉක්මනට යස් නම් යස් කියන නෝ නම් නෝ කියන. හරිද? දැන් මේක ඉතින් මූල දැනගන්න ඕනේ නැහැ. මං කිව්වනේ ගන්න විදිය. මූල දැනගන්න ඕනේ නැහැ. මූලයක් තියෙන එකක් වර්ග වුණාට පස්සේ දැන් අහගන්න මේක. දැන් 4 වර්ග වුණොත් 16යි. හරිද? මූල 4 වර්ග වුණොත් මූල 4 වර්ග වුණොත් මේ වර්ගමූලට මූල අයින් වෙන මේ වර්ගය අයින් වෙනවනේ. එතකොට මෙතන 4යි 4මයි නේ. හරිනේ? එතන 16යි 4 වර්ගය આવොත් දැන් මේක ගොඩක් වුන් මේක මෙහෙම දැක්ක ගමන් මේකේ වර්ගනේ 16යි කියලා ගන්න. එහෙම නෙමෙයි. හරිනේ? මෙතන. මේක ඉක්මනට දාලා මට කියන්න මේක පයිතගරස් ට්‍රිකයක්ද නැද්ද කියලා මෙන්න මේක yes නම් y කියලා දාන්න no නම් n කියලා දාන්න. ඉක්මන් කරලා දාන්න. හැමෝම සහභාගී වෙලා ඉන්න. no කියලා දාලා තියෙනවා බලමු. හැමෝම මේ ක්ලාස් එකේ මාත් එක්ක ගෲප් එකක් නේ අපි කරන්නේ. ගෲප් ක්ලාස් එකක් නිසා ඒක අර මාත් එක්ක කනෙක්ෂන් එක තියාගෙන වැඩේ කරගන්න අනිවාර්යෙන් අපි හොඳ රිසල්ට්ස් එකට යන්න ඕනේ. ඒ එකකටම අනිවාර්යෙන් යන්න ඕනේ. මොකද හරිම පොඩි ප්‍රමාණයක් ඒ තියෙන. දැන් මේවා දන්නවා කියලා ඉන්න එපා. දන්නවනේ දැන් පයිතගරස් සම්බන්ධය අප්පා ඕලේ වලත් දන්නවා. දැන් එහෙම හිතලා හිටියනම් මේව පුළුවන් වෙන්නේ නැහැ. හරි 3 4 5නේ දුන්නේ. දැන් අනිවාර්යෙන්ම තව උත්තරයක් කියලා දෙන්න බලමු. යස් කියලා දාන්න බලමු. බලමු. හරි. එක්කෙනෙක් යස් කියලා තියෙනවා අනිත් අය නෝ කියලා තියෙනවා බලමු. හරිනේ? හරි. මෙතන අපි බලමු. දැන් අනිවාර්යෙන් මුවේ කරණය කවුද? මූල 5. මූ කරණය. හරිද? එතකොට අපි බලමු කරණයේ වර්ගය. හරිද? කරණයේ වර්ගය. මම හදලම පෙන්නන්නම් කරණයේ වර්ගය. දැන් මේ පයිතගරස් ත්‍රිකයන් නම් සමාන වෙන්න ඕනේ අනිත් දෙකේ වර්ගවල එකතුවට. 3 වර්ගය ධන 4 වර්ගය. හරිද? එතකොට මෙහෙම ගත්තා. හරිද? මෙතන මේක අයින් වුණාට පස්සේ 5යි. මේක අයින් වුණාට පස්සේ 3යි. මෙතන අයින් වුණාට පස්සේ 4යි. එහෙනම් මේක මේ පයිතගරස් ත්‍රිකයක්ද? නැත්ද? මේක පයිතගරස් ත්‍රිකයක් නොවේ. සමාන නැහැ. හරිනේ? අසමාන. දැන් දැකපු ගමන් 3 4 5 තියෙන්නේ නේ. 3 4 5 තියෙන්නේ. එහෙනම් මේ 3 4 5 අපි දන්නේ පයිතගරස් ත්‍රිකයක්. එහෙම ගන්න බෑ. මෙතන මූලනේ තියෙන්නේ. හරිනේ? දාගන්න එක ඉක්මනට නෝ ඒක පයිතගරස් ත්‍රිකයක් නොවේ කියලා රතු පාටින් දාගන්න වැරදි. හරි. මේක ලස්සන තියෙනවා. තේරෙනවනේ මේක වැදගත් ඈ. පට්ට වැදගත්. අහන්න පුළුවන් පටලවලා. හරිනේ? දැන් 3 4 5 කියලා අර ළමයි කටපාඩම් කරගෙන ඉන්නේ 3 4 5 පයිතගරස් ත්‍රිකයක් කියලා. ඒතකොට දැන් මේක දැකපු ගමන් මූල 3 මූල 4 මූල 5 පයිතගරස් ත්‍රිකයක් වෙන්න එපා අනිවාර්යෙන් කියලා. එහෙම නැහැ. හදලා බලන්න. හැබැයි මෙතන 25 නෙමෙයි ඈ. පහේ මූල පහේ වර්ගය වුණාට පස්සේ 5 වෙනවා. මූල 3 වර්ගය වුණාට පස්සේ 3 වෙනවා. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේකත් බලමු. අපි 3 4 5 පට්ට ගහලා පොඩ්ඩක් ගමු තව එකක්. ඒක ලේසි හින්දා. මෙන්න මේක ඉක්මනට මට හදලා පෙන්නන්න. 3 බෙදීම 2 4 බෙදීම 2 5 බෙදීම 2 ඉක්මනට මට හදලා කියන්න මේක පයිතගරස් ත්‍රිකයක්ද නැද්ද කියලා. ඉක්මනට හදලා කියන්න. ඔයාලට මේ කැල් එක තියෙනම් ඕක ඔතන 3 බෙදීම 2 මේ කියලා 1.5 වර්ගය කියලා එහෙම ගන්න ඕනේ නැහැ. කෙලින්ම 3 බෙදීම 2 වර්ගය ගන්න පුළුවන් ඈ. එහෙම මේ හුරු වෙන්න මොකද අපි ටයිම් ඉතුරු කරගන්න කැල් එකෙන් හදනවා නම් හොඳයි. හරිද? ඉක්මනට හදලා කියන කවකට වෙලාව දෙන්න ටිකක් ඔක ටිකක් අමාරුයි. හදලා බලන්න.
Yes ද නොද කියලා කියන්න. ඔහොම මේ වෙන්න පුළුවන් නේ. Yes ද නොද කියලා ඉක්මනට මට හදලා කියන්න. Yes ලු. හරි බලමු. සමහර අය නෝරු. කලින් මේකේ උත්තරද මේකේ උත්තරද? chat එකට දාන්න මේ බැරි නම් අර direct message එකක් දාන්න. direct දාලා තියෙනකොට තමයි direct දාන්න හොඳයි. හරි. මේක මාරම වැදගත් MCQ point එකක්. හොඳට වැඩේ බලා ගන්න. හරිද? මෙන්න කතන්දරේ. දැන් අපි බලමු මේකේ. අපි නිකන් මේක බෙදපු මේ මම මේක නිකන් බෙදාගත්ත වල පෙන්නන්න ඕන නිසා. හරිද? දැන් මේක අනිවාර්යෙන්ම කරණය මොකಾದ මූණේ? වැඩි මේක අමූණේ. නිකන් බෙදලා බැලුවොත් මූ 1.5යිනේ. හරිද? මූ 2යි. මූ 2.5 න කරණේ මූ විය යුතුමයි. මූ කරණේ විය යුතුමයි. හරිද? මූ කරණේ. එහෙනම් අපි කරණයේ වර්ගය ගමු. 5 බෙදීම 2 වර්ගය. 2.5 වර්ගය කියලා ගන්නකො. 5 බෙදීම 2 කැල් එකේ ගෙලින්ම ගහලා ගන්නත් පුළුවන්. 2.5 සමාන වෙන්න ඕනේ 3 බෙදීම 2 කියන්නේ 1.5ට. 1.5 වර්ගය ධන 4 බෙදීම 2 කියන්නේ 2 2 වර්ගයට. 2.5 වර්ගය ගත්තට පස්සේ 6.25ක් එනවා. හරිද? හදලා බලන්න කැල් එකේ. උඩ කර කර ඉන්න ඕනේ නැහැ. ඔවා ගෙලින්ම කැල් එකේ ගහන්න. 1.5 වර්ගය ගත්තට පස්සේ කීය දෙන්නේ? 2.25ක් වගේ එනවා. ඔව් 2.25 නේ. මෙතන 4ක් එනවා. හරිනේ එතකොට 6.25 සමාන වෙනවා 2.25 ධන 4ට. එහෙනම් මේක පයිතගරස් ත්‍රිකයක්. හරිනේ. මේක දාලා දාගන්න. පයිතගරස් ත්‍රිකය. පයිතගරස් ත්‍රිකයකි. පයිතගරස් ත්‍රිකයකි. හරිද? හරි. ඔක දාලා අහගන්න කතන්දරයක්. ඔක වැදගත්ම පොයින්ට් එකක් තියෙනවා ඒක අහගන්න ඈ. මන්ට දාගන්න මේක මාර වැදගත්. ඕක නෙමෙයි ඔය උතනින් මං ගණන් ගොඩකට අදාළ තියරියක් කියලා දෙන්නේ. පයිතගරස් පාඩමේ මෙච්චර තියෙනවා කියලා හිතුවේ නෑනේ නේ. ඒ කියන්නේ අමාරු නෙමෙයි. මේ අමාරු නෑ ඇත්තටම. ඔය පයිතගරස් ටික විතරයි ඔගේ ඔයාලට අලුතෙන් ගන්නන දෙයක් තියෙන්නේ. ඒකේ ඔය පොඩි වැදගත් කතන්දර ටිකක් තියෙනවා. හරිනේ? හරි. හොඳට අහගන්න වෙන වැඩ කරනවා නම් නවත්තලා බත් කන ඒවා කරනවා නම් පොඩ්ඩක් කන එක නවත්තලා මේ වත් කරනවනේ කැමරා ඔෆ් කරගෙන ඉන්න. මේ හරියට අහගන්න. ඈ මේක මාරම වැදගත් MCQ පොයින්ට් එකක්. තරු 5ක් විතර දාගත්තත් කමන්නේ. දාලා පොයින්ට් එක දාගන්න මම කියන්නේ. හරිද? හරි. අපි පයිතගරස් මෙන්න මේක තමයි පොයින්ට් එක. හරිද? MCQ පොයින්ට් එක. පයිතගරස් ත්‍රිකයට අදා ඒ කියන්නේ පයිතගරස් ත්‍රිකයක් ත්‍රික දන්නවනේ අපි. ඒ පද මේ 3 4 5 කියන්නේ පයිතගරස් ත්‍රිකයක් නේ. ඒ පයිතගරස් ත්‍රික එකම සංඛ්‍යාවකින් බෙදුවොත් හෝ ගුණ කරොත් අපිට තව පයිතගරස් ත්‍රිකයක් ලබා ගන්න පුළුවන්. ඒක තව විදියකින් කිව්වොත් පයිතගරස් ත්‍රිකයකට අදාළ සංඛ්‍යා 3ක්. හරිද නැත්නම් පයිතගරස් ත්‍රිකයේ පවතින සංඛ්‍යා 3 එකම සංඛ්‍යාවකින් බෙදූ විට හෝ ගුණ කළ විට තවත් පයිතගරස් ත්‍රිකයක් ලැබේ. තේරුණාද? ඒ කියන්නේ දැන් මෙතන 3 4 5 කියන තුනම මම දෙකෙන් බෙදලා තියෙනවා. අනිවාර්යෙන් ලැබුණේ පයිතගරස් ත්‍රිකයක් අපිට ලැබුණා. ලැබෙන්න ඕනේ එහෙමයි. මේ තුනම මම තුනෙන් බෙදනවා. මේ තුනම මම තුනෙන් බෙදනවා. හරිද? තුනෙන් බෙදනවා. ඒත් ලැබෙන්නේ පයිතගරස් ත්‍රිකයක්මයි. හරිද? මේ තුනම මම 50න් ගුණ කරනවා. 50න් ගුණ කරනවා. තුනම හැබැයි එකම එකකින් ඈ 50න් ගුණ කරනවා. ඒත් ලැබෙන්නේ පයිතගරස් ත්‍රිකයක්මයි. පැහැදිලිද? එතකොට අපිට එක පයිතගරස් ත්‍රිකයක් භාවිත කළා දැන් මේ පොඩි එකෙක් කවුරු හරි ආවොත් අයියේ මෙන්න මේ මට මේ මෙන්න මේ 3 4 5 කියන පයිතගරස් ත්‍රිකයේ තියෙනවා මේක ඇසුරින් තව මට පයිතගරස් ත්‍රික 10ක් විතර හදලා දෙන්න කියලා.
මොකද කරන්නේ? එක්ක එක සංඛ්‍යා එක්ක තුනක් බෙදනවා එක්ක ගුණ කරනවා. හරිද? බෙදලත් පුළුවන්. දැන් මේක අපි දශම සංඛ්‍යාවකින් බෙදුවොත් 3 බෙදීම 0.2. මේකත් බෙදනවා 0.2. මේකත් බෙදනවා 0.2. ඒත් පයිතගොරස් ත්‍රිකය. පැහැදිලිනේ? පටල බල දෙන්න පුළුවන්. මෙහෙම පොයින්ට් එකක් විදිහට තරුවක් දාලා දාගන්න. තරුවක් දාලා මෙහෙම දාගන්න. අපි උඩ එකට අදාළවම දාගන්න. ඒ අනුව ඒ අනුව ඒ අනුව ඕනෑම පයිතගොරස් ත්‍රිකයක පවතින ඕනෑම පයිතගොරස් ත්‍රිකයක පවතින ඕනෑම පයිතගොරස් ත්‍රිකයක පවතින සංඛ්‍යා තුන සංඛ්‍යා තුන සංඛ්‍යා තුන එකම සංඛ්‍යාවකින් එකම සංඛ්‍යාවකින් එකම සංඛ්‍යාවකින් වෙන වෙනම බෙදීමෙන් හෝ ගුණ කිරීමෙන් 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 තවත් පයිතගොරස් ත්‍රිකයක් ලබාගත හැක. 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 හරිනේ? හරි. තවත් පයිතගොරස් ත්‍රිකයක් ලබාගත හැක. මම හිතන්නේ අපි පයිතගොරස් වලට ගොඩක් ඒවා කතා කරලා තියෙන්නේ. මේ ඔච්චරයි. ඒක තමයි MCQ අහන එක. හරිනේ? පාස් පේපර්ස් අරන් බලන්න. පහක් දැක්වෙන සංඛ්‍යා අතුරින් මේ පහක් දැක්වෙන ඒවා අතුරින් පයිතගොරස් ත්‍රිකයක් වන්නේ කුමක්ද නොවන්නේ කුමක්ද? ඔය තියෙනවා ඈ. හරි. ඊට පස්සේ අපිට තව කතන්දරයක් කතා කරන්න තියෙනවා. මෙහෙම අනුමාත්‍රකාවක් දාගන්න. ගණකයක සහ අනුමාත්‍රකාවක් අලුත් මේ අනුමාත්‍රකාවක්. ගණකයක සහ ගණකාභයක විකර්ණය. ගණකයක සහ ගණකාභයක විකර්ණය. ගණකයක සහ ගණකාභයක විකර්ණය. ගණකයක සහ ගණකාභයක විකරණය කියලා අපි වගුවක්ම ගහගමු. ලේසියිනේ ෂෝට් ක්‍රම වලට යන්නේ. මේ කියන්නේ ඔය දැන් සාමාන්‍යයෙන් වලක මනෝවිද්‍යාත්මකව බලනකොට මේ වගු වගේ ඒවා ඒ කියන්නේ මාරම මේ අර ඉෆෙක්ටිව් ඒ කියන්නේ වලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. අර කම්පෙයා වගේ කරාට පස්සේ මේක නම් එහෙම කම්පෙයා එකක් කරන්න නැහැ. අර දැන් අපි අර ඉස්සරහට ඔය මේ බයෝ වල එහෙම මාර වටන ඔය කැලි ටික. හරිනේ. හරි මෙහෙම දැන් මේකටත් පොඩි වගුවක් ගහගන්න. මේකට ඒ කියන්නේ මේ පැත්තේ දාගන්න ඝනකය කියලා. ඝනකය මේ පැත්තේ දාගන්න ඝනකාභය කියලා. ඝනකාභය. එක පැත්තේ ඝනකය අනිත් පැත්තේ ඝනකාභය. හරිනේ. බලය පාඩමේ මේ රෙකෝඩින්ග්ස් තාම අපි එවලා තියෙන්නේ පළවෙනි දවසේ විතරයි. දෙවෙනි දවසේව සහ තුන්වෙනි දවසේව එවන්නම්. ආවෙන තියා ඉන්නව නම් ඒක මට මැසේජ් එක දාපුවාට මම එවන්නම්. ඊට පස්සේ අද මේ පාඩම ඉවර කරනවා. ත්‍රිකෝණමිතිය අපි පුළුවන් තරම් දුරට ඉවර කරගන්න බලමු. මේ එතකොට මේ මාසේ මම අර ඇනවුස්මන්ට් එකක් දාලා තිබ්බා. මේ පාඩම ඉවර කරන මේ පාඩම සහ ත්‍රිකෝණමිතිය ඉවර කරනවා බලයට අදාළ ගැටලු හදනවා. ඒක ගැටලු ටිකක් ගිය සතිය හදලා තියෙක බලන්න. සහ තව මොනවද මම ඒකේ දාලා තිබ්බේ මේ අපි ප්ලෑන් එකේ විදිහට බයෝ පාඩම් පටන් ගන්නවා. පස්සේ එතකොට තව මිනුම්පකරණ පාඩම් පටන් ගන්නවා. රිවිෂන් ඒ කියන්නේ රිවිෂන් ගෲප් එක ගෲප් ක්ලාස් එකේ හැම දරුවෙක්ටම මම එවලා තියෙ රිවිෂන් එකේ මේ මිනුම්පකරණ ටියුට් එක. එතකොට ඒක මේ වගේ ලියලිය යන්නේ නැහැ. ඒක මේ වගේ ලියලිය යන්නේ නැහැ. එතකොට ඒකට වෙලාව යන්නේ නැහැ. අපි ඒක කරන්නේ මේ මොකද්ද මේ එක ඇසුරින් හරිනේ ටියුට් එක ඇසුරින් ටියුට් එක එවලති අපිට ඒකේ අවශ්‍ය තැන් ටික මෙහෙම කරලා ගණන් ටික හදන්න තමයි යන්නේ. මේ වගේ ඒවා පොඩ්ඩක් අර මේ ටිකයි ෆිසික්ස් පාඩම් ටිකයි පොඩ්ඩක් මට හිතුණා අර අතින්ම ලිව්වොත් හොඳයි කියලා. ඊට බයෝ පාඩමට අදාළ ටියුට් එක එවන්නම් බයෝ පාඩමට අදාළ ටියුට් එක හම්බ වෙනවා. එතකොට ඒක අපිට
ටියුට් එක හම්බෙද්දි ඊළඟ මාසේ වෙයි. එතකොට අප්‍රේල් බයෝ එක. අනිත් ඒවා ටික මං හිතන්නේ මිනු මෙහෙම එවලා තියෙන්නේ. මිනු මෙහෙම එවලා තියෙන්නේ. මේ හරි. ඊට පස්සේ මේකේ දාගන්නකො. ගණකයේ ගණකාභයේ විකරණය කියලා ගන්න ඕනනේ. ඔව් විකරණය කියලා මම මාතෘකාව දුන්නා. එතකොට මෙන්න මෙහෙම. හරිද? ඉස්සෙල්ලා බලා ගන්න වැඩි. හරි මේකේ අනිත් එක දැන් කියන්න ඕන ටික කියලාම ඉන්නකෝ. ඊට පස්සේ ඔය මේ ඊළඟ අපේ දැන් මම කිව්වා මාර්තු මම ක්ලාස් එක පටන් ගන්න දවසේ කිව්වා. මාර්තු 3 වෙනි සතියෙන් පස්සේ ඒ කියන්නේ මේ මාසේ 20 පස්සේ මම කියනවා අලුත්තර MCQ ක්ලාස් එකයි මේක තව දවසක් ක්ලාස් එක වැටෙයි. අම සතියෙම නැති වුණත් ඒ කියන්නේ සිලබස් එක අපිට පුළුවන් තරම් ඉක්මනට ඉවර කරගන්න ඕන හින්දා තව දවසක් වැටෙනවා. ඒකට වෙනම fee එකක් ගෙවන්න ඕනේ නැහැ. මේක මේකටම දාලා එකක් ඒක. එතකොට ඒක මම ඔයාලට කරන උදව්වක් විදිහට ඒ කියන්නේ කලින් මට සිලබස් එක කරලා දෙන්න ඕන නිසා ඒක කරන්නේ. එතකොට ඊට පස්සේ තව මම හැමදාම කියනවා වගේ SFT වල අනිවාර්යයෙන්ම ඒකක් ගන්න නම් හොඳ MCQ ගණනක් තියෙනවා දැන් මම මේ හැමදාම කියන වගේ පට්ට අඩුයිනේ 103ක් වගේ ඒ තියෙන්නේ. හරිද? එතකොට අපි ඒකක් B එකක් ගන්නව නම් MCQ සාමාන්‍යයෙන් හොඳ ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එතකොට MCQ තියෙන්න ඕනේ ඉන්න මම දැන් අපි මාර්තු අන්තිම මම කියන්නම්. එතකොට අප්‍රේල් මුල වගේ වෙද්දී අපිට පටන් ගන්න පුළුවන් MCQ ක්ලාස් එකක්. එතකොට ඒකේ MCQ ටික විතරක් ඩිස්කස් කරනවා. MCQ ටික ඩිස්කස් කරනවා. එතකොට ඒත් එක්කම මාර්තු අන්තිම සතියේ එක MCQ ක්ලාස් එකත් එක්ක ඔය පේපර්ස් ලියන වැඩේ අපි පටන් ගන්නවා. පේපර්ස් ලියන වැඩේ පටන් ගන්නවා. එතකොට පේපර්ස් ටික මම එතකොට දැන් ඒ ටික මම මාර්තු අන්තිම වෙද්දී මම මුලින් ගිය මාසේ ප්ලෑන් කරන් හිටියේ මාර්තු අන්තිම වෙද්දී වන්න. දැන් ඒක මම මාර්තු අන්තිම තිබ්බ එක අප්‍රේල් මුල සතියට දාවා. එතකොට අප්‍රේල් මුල සතියේ ඉඳලා අපි පේපර්ස් ලියන. හරිනේ? ඒ පේපර්ස් ලියන විදියත් නිකන් අර ගේම් එකක් වගේ යන්නේ. නිකන් අර ටාස්ක් වගේ කම්ප්ලීට් කර කර යන්න තියෙන්නේ. පළවෙනියට අපි පටන් ගන්න පළාත් පේපර්ස් වලින්. පළාත් පේපර්ස් වලින් පළවෙනියටම කරන්නේ පළවෙනි වාර පේපර්ස්. හරිද? ඒ කියන්නේ වගේ 12 පළවෙනි වාර පේපර්ස් තමයි පළවෙනියට කරන්නේ. චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර පොඩ්ඩක් සමහර සතිවල වෙනස් වෙන්න පුළුවන්. එතකොට පළවෙනියට පළවෙනි වාරේ පේපර්ස් ඊට පස්සේ පළවෙනි වාරේ පේපර්ස් දෙකක් විතර කළා. ඔය පළවෙනි පාඩම් හතර පහ හොඳට ෆිට කරගත්තට පස්සේ අපි නිකන් ඔක්කොම නිකන් දොඩම් ගොඩ බදාගත්තා ඔක්කොම එක සැරේට කළා වැඩක් නැහැ. පළවෙනි පාඩම් ටික හොඳටම ෆිට කරගත්තට පස්සේ අපි යනවා 12 දෙවෙනි වාරයට. හරිද? එහෙමයි යන්නේ. 12 දෙවෙනි වාරයට. ඊට පස්සේ 12 තුන්වෙනි වාරයට. ඊට පස්සේ 13 පළවෙනි වාරේ පේපර්ස්. 13 පළවෙනි වාරේ පේපර්ස් කියනකොට 12 ඔක්කොම තියෙනවනේ. හරිද? 13 දෙවෙනි වාරේ පේපර්ස්. ඊට පස්සේ තමයි අපිට ෆයිනල් පේපර්ස් කරන්නේ. ෆයිනල් පේපර්ස් කරන්න පටන් ගන්නෙ 13 තුන්වෙනි වාරේ පේපර්ස් කරලා. ඒතකොට 13 තුන්වෙනි වාරේ පේපර්ස් කියන්නේ කොහොමත් ෆයිනල් පේපර්ස් තමයි. ඒව කරලා මගේ ෆයිනල් පේපර්ස් කරන්න පටන් ගන්නවා. පළාත් පේපර්ස් ඊට පාස් පේපර්ස් ටිකත් එහෙම ඩිස්කස් වෙනවා. එතකොට ඒ පේපර්ස් වැඩේ වෙන විදිය මම කියන්නම්. හරිනේ? ඒක ඉස්සරහට කියන්න. ඔබ ගොඩක් අය වෙන වෙනම අහලා තිබ්බ හින්දා මම සමහර අයට රිප්ලයි කළෙත් නැහැ ක්ලාස් එකේ කියන නිසා. හරිනේ? හරි. ගණකයක් සහ ගණකාභයක් ඉක්මනට මේ දෙපැත්ත ඇද ගන්න. මේ පැත්තේ ගණකයක් ඇඳ ගන්න, මේ පැත්තේ ගණකාභයක් ඇඳ ගන්න. ඉක්මන් කරමු. මම කරලා දාගන්න ගණකයක ගණකාභයක. හරි. මේක හිතන්න මෙන්න මේ පාද තුන. හරිද? හදාගන්න ඉස්සෙල්ලා. මේක හිතන්න හරි. හරිනේ? දාගන්න. මේකේ පාද මේ පාද A කියලා සිම්පල් A මේක සිම්පල් A. මේකත් සිම්පල් A ගණකයක පාද ඔක්කොම සමානයි කියලා බොඩ්ඩිසෝල් ළමයි දන්න. දැන් මම මේක අරගෙන හිතන්න ඔයාලට ගණකයේ හැඩ තියෙන ගණකයක් හැඩේ තියෙන කේක් කෑල්ලක් ගෙදරට ගේනවා. හරිද? අයියා හරි මල්ලි හරි කවුරු හරි නංගි හරි ඉන්නවා උත් එක ගානට බෙදා ගන්න ඕනේ. හරිද? මොකද්ද කරන්නේ? ඔයා ගානට මෙතනින් මැදින් ගානට මේක මෙහෙම කපනවා. හරිද? ඔහොම කපනවා. ගානට මැදින් කපන්න හැබැයි. ගානට මැදින් කපන්න. නැත්නම් අපි මෙහෙම කියමුකෝ. එහෙම කපන්න නැතුව නිකන් අපිට වෙනස් විදියකට කපන්න හිතෙනවා. හරිද? වෙනස් විදියකට කපන්න හිතෙනවා. අපි මොකද්ද කරන්නේ? අපි නිකන් මේක මෙහෙම කපනවා. ඒත් ඉතින් සමාන කෑලි දෙකක් නේ හම්බෙන්නේ. මෙහෙම ඔන්න ඔහොම කපනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම කපුවට පස්සේ අර අපිට මේ මේවා පිරමීඩ වගේ මේ වගේ කැලි දෙකක් හම්බ වෙනවනේ. හරිද?
ප්‍රිස්මාගේ කෑලි දෙක. එතකොට ඕක අපි කපනවා. එතකොට අපිට මෙන්න මේ වගේ කෑලි දෙකක් හම්බ වෙනවා. හරිද? පිරමීඩ ප්‍රිස්ම මේ වගේ කෑලි දෙකක් හම්බ වෙනවා. හරි. එතකොට මේක මම මෙතනින් කැපුවා මේක මෙතනින්. දැන් මෙහෙම කැපුවට පස්සේ මෙතන බලන්න. තමයි මේ කෝණ හතර මේව 90නේ. හරිද? 90 කෝණ හතර. එතකොට මෙතන ආවට පස්සේ මෙතන ආවට පස්සේ අපි මෙන්න මෙහෙම එනවා. හරිද? මෙතන ඍජු කෝණී එකක්. මෙතන ඍජු කෝණී එකක්. මේ කෝණ දෙක සමානයි. ඔහොම එකක් එනවා. හරිද? එතකොට දැන් මම මේකේ පාද මේක Aනේ. මේකත් A. හරිද? මේකත් A මේකත් A. එතකොට මට ගන්න පුළුවන් අපි මේක දැන් අර කපන කැපුම x කියලා ගමු. හරිද? කපන කැපුම x හරි නැත්නම් මොකද x කියලා ගමු. x කියලා ගමු නිකමට. හරි. x කියලා ගත්තොත් අපිට මෙන්න මේ කෑල්ල විතරක් මෙහෙම වෙන් කරලා මෙතෙන්ට ගන්න පුළුවන්. මේ කෑල්ල විතරක් මම මෙහෙම ගන්නවා. එතකොට අපිට එනවා මෙන්න මේ වගේ කතන්දරයක් කොහොම එකක්. හරිද? ඔන්න ඔහම ආපු ඔහම එකක් එනවා. එතකොට මේක x මේක a මේක a. හරිද? එතකොට අපි මේක x වර්ග සැලකුවට පස්සේ x වර්ග සමාන වෙනවා. හරිද? a වර්ග ධන මොකද්ද? a වර්ග ධන මෙතන හැබැයි පොඩ්ඩක් හරි මම වෙනස් විදිහකට මේක කියලා දෙන්න. මොකද දැන් මෙන්න මෙහෙම කපල කතාව කිව්වොත් ඔයා මේක ගන්නවා. එතකොට කමන්නේ ඒත් කමන්නේ දැන් මෙතන මේකේ මට මේ විකරණේ කතාව කියලා දෙනවා. එතකොට කොහොමත් මේක සමාන වෙනවා මෙතන ගත්තට පස්සේ මේ දෙකේ වර්ගයට. දැන් ඒකට වඩා අපි හිතමු මෙතන පාද ටිකක් වෙනස් වෙන කතන්දරයක්. හරිද? මෙහෙම හිතන්නකෝ. දැන් මේකේ පාදේ අපි හිතන්න මේක A මේක මේක මම මුලින් ඝනකාභයක කියලා දීලා ඉන්නම්. දැන් මේක අර සමාන හින්දා වාට පටලවෙන්න පුළුවන්. හරිද? ඝනකාභයක කියලා දීලා ඉන්නම්. දැන් හිතන්න මේකේ පාද තියෙනවා සමහර පාද තියෙනවා මිහින් තියෙනවා A කියලා තියෙනවා. හරිද? යට පාද ටික A. මේ පැත්තට තියෙන එක B. හරිද? මේ උඩට තියෙන එක C. ඔහොම හිතන්නකෝ. එතකොට මම මෙන්න මේකෙන් විකරණයක් ඒ කියන්නේ කෑල්ලක් කපලා අර විදියටම ගන්නවා. හරිද? එතකොට ඒ විදියට ගත්තට පස්සේ මම මෙන්න මේක අහුවෙන්න මෙතනින් මෙහෙම එකක් ගන්න. මෙහෙම ගන්න. මෙතනින් ගන්න. එතකොට අපිට ගත්තට පස්සේ අපිට C පාදේ මෙහෙම අහුවෙන විදියට අපි මෙතනින් මෙහෙම කෑල්ලක් කපලා ගන්න. හරිද? ඔව් එහෙම ගන්නකො. මෙහෙම ගන්නවා කෑල්ලක්. මෙහෙම ගත්තට පස්සේ මෙතනින් මේක C. හරිද? මේක අපි x කියලාම ගමු. x කියලාම ගමු. එතකොට මෙන්න මෙතෙන්ට අදාළව අපිට එනවා a වර්ග ධන b වර්ගවල වර්ගමූලය කියලා එකක්. හරිද? a වර්ග ධන b වර්ග ධන වර්ගමූලය කියන එක. ඕක ආපු විදිය මම කියලා දෙන්න. ඕක පොඩ්ඩක් පටලැවිලි සහගතයි. හරිද? මේක චුට්ට මේ මුලින් දාගන්න ඊට පස්සේ මම කියලා දෙන්නම්. හරිද? ඒතර දැන් සාමාන්‍යයෙන් අපි මේක ගත්තට පස්සේ x වර්ගය සමාන වෙන්න ඕනේ. දැන් කර්ණීය වර්ගයනේ මේ ටික තේරෙනවා. මෙතෙන් එක පොඩ්ඩක් මේක x වර්ගය සමාන වෙන්න ඕනේ c වර්ගය ධන a වර්ග මේ මේකනේ මේ පාද a වර්ග ධන b වර්ගනේ a වර්ග ධන b වර්ගයේ වර්ගමූලය. හරිද? මේ සම්පූර්ණ එකේ වර්ගය. එතකොට මෙතනින් එනවා x වර්ග සමානයි c වර්ග සම්පූර්ණ එකේ වර්ග කියනකොට අර වර්ගමූල එක අයින් වෙනවා. එතකොට a වර්ග ධන b වර්ග කියලා එනවා. හරිද? a වර්ග ධන b වර්ග කියලා එනවා. එතකොට මොකක්ද දෙන්නේ? x වර්ග සමානයි a වර්ග ධන b වර්ග ධන c වර්ග. අර මං කියපු එක නේද ආවේ? කලින් කියපු එක. අන්න එහෙනම් ඔන්න ඕක තමයි කතන්දරේ. එතකොට දැන් අපිට x හොයන්න ඕන නම් x හොයන්න ඕන නම් a වර්ග ධන b වර්ග ධන c වර්ගවල වර්ග මූලය ගන්න වෙනවා. හරිද? ඒ කියන්නේ මූලය ගත්තනේ. ඉක්මනට ඕක දාගන්නකො. ඔය පැත්ත දාගන්න. ගණකයක අපි දැන් කරමු. හරි. හරි. ඊට පස්සේ දැන් මේක හරිනේ. ඒතකොට දැන් ඕක අපි මෙන්න මෙහෙම එකක් ගමු. මේ වගේම එකක්. මෙතනින් කෑල්ලක් කපලා ගන්නවා මම.
දැන් මෙතනින් මේක අපි පැත්තකින් තියමු. එහෙනම් මේක A මෙතන මේක හරි. මේක x එක හරි. ඒක අපි ගමු. හරිද? එතකොට අපි මේකෙනුත් කැලලක් කපලා ගන්නවා අර විදියට. හරිද? කැලලක් කපලා ගන්න. මෙහෙම. මෙහෙම එකක් ගන්නවා. මෙතන එතකොට අපිට එනවා මේ අපි ඒක මැනලා බැලුවට පස්සේ අපිට එනවා. අපි මැද එක දන්නේ නැහැ. ඒක x කියලා ගත්තේ. මේ පැත්තේ a කියලා එනවා. මෙතන a මූල 2 කියලා එකක් ආවා. බලමු අපි සමාන වෙනවද කියලා. x වර්ගය සමානයි. හරිද? x වර්ගය සමානයි. a වර්ග ධන a මූල 2 වර්ගය. හරිද? x වර්ග මේ පැත්තේ a වර්ග මේ පැත්තේ. මෙතන a වර්ග ගුණ කිරීම 2 වර්ග වුණාම 2. හරිද? එතකොට x වර්ග සමානයි a වර්ග ධන a වර්ගයේ දෙකක් 2a වර්ග 2a වර්ග. හරිද? එතකොට x වර්ග සමාන වෙනවා. හරිද? x වර්ග සමාන වෙනවා. x වර්ග සමාන වෙනවා. මෙතන 3යිනේ. 3යි a වර්ග වලට. එහෙනම් x කියලා කියන්නේ මේකේ වර්ග මූලය. හරිද? එතකොට 3යි a වර්ග වල මූලය. එතකොට තව සුළු කරන්න පුළුවන් මේ 3 වරහණෙන් පිටට අරගන්න පුළුවන්. හරිද? 3 sorry a වරහණෙන් පිටට ගන්න පුළුවන් අපිට a වර්ග තියෙන නිසා. හරිද? a ගත්තා. මෙතනට 3 කියලා ආවා. හරිද? බලන්න. අර විදිහට මෙයා දැන් මෙතන බලන්න. මෙතන කියන්නේ 3යි a වර්ගනේ. හරිද? අර රකම තමයි. හරිනේ? ඒ කියන්නේ අර පයිතගරස් මේ සම්බන්ධ සුරෙන් ඔන්න විකර්ණ කතන්දරය ගන්න ඕනොත් ඕකෙන් අපි ගාණක් හදමු. ගාණක් හැදුවට පස්සේ ඕක හොඳට තේරෙයි නේ. ඔක මේක දාගන්න ඉක්මනට. ගණකයේ පැත්තේ මේක දාගන්න. ගාණක් මන් දෙන්නම් ඈ. හරිද? දාගෙන කියන්න ගාණක් දෙන්න ඉක්මනට. හරිනේ? ඊට පස්සේ මෙන්න මේ රූපය අඳගෙන මේ ගාණක් ගාලා හදන්න. අ මෙන්න රූපය වෙනම ෂෙයා කරන්න. හරි. මේකේ මේ රූපේ පොඩි කටුවට ඇඳ ගන්න. මේකේ හොයන්න BC සොයන්න. හරිනේ? මේක ඇඳගත්තා BC පයිතගරස් සූත්‍රයෙන් BC හොයන්න. BC සොයන්න. හරිනේ? BC සොයන්න. එතකොට මේකේ ඔව් BC හොයන්න 20 යනවා. ඕකේ. මේ හදාගන්නකො AC විකර්ණය ලෙස ගන්න කියලා දාගන්න. AC විකර්ණය ලෙස ගන්න. තව ලේසි කරමු. AC විකර්ණය ලෙස ගන්න. ඉක්මනට හොයලා මට උත්තරේ කියන්න බලන්න. රූපය අඳගත්තා BC සෙව්වා. හිතලා හදන්න හොඳට ඕකේ.
කට දවන්න ඔය අර එහෙම ඉරි ගරම්ම නම් අතර තියෙන ඒව හිතන්න එපා. BC සොයන්න AC විකරණය ලෙස ගන්න. සෝරි AC කරණය ලෙස ගන්න. AC කරණය ලෙස කමන්නේ කියවුණා කමන්නේ විකරණය ලෙස ගන්න කියන එක කමන්නේ. ඒක හොයා ගන්න ඕන තනියම හරිනම් ඈ. කමන්නේ උත්තරේ මට හදලා කියන්න ඉක්මනට. හදලා ඉක්මනට හදලා. chat එකට දාන්න ප්‍රයිවට් මේ ඩිරෙක්ට් මෙසේජ් එකක් දාන්න. නිකන් chat එකට දාන්න ලැජ්ජ වගේ නම් ඩිරෙක්ට් මෙසේජ් එක. ඩිරෙක්ට් දානවා කමන්නේ. ඩිරෙක්ට් ඔන්ලි කරන්න ඕන. setting කරන්න වෙලා කමන්නේ. ඔහොම දානවා ඩිරෙක්ට් මෙසේජ් එක. ඉක්මන් කරලා උත්තරේ දාන්න හදලා. එකක් දාලා තියෙනවා. ඉක්මනට යන්න අපි. එක උත්තරයක් මට ඇවිල්ලා තියෙනවා බලමු. මේ ගානේ ඔහොමයි කියන උත්තර සුළු කරන්න ඕනෙත් නෑ. මේ අර ඒක. මුලේ විදියට තිබ්බත් ඇති. අනිත් පැත්ත දාන්න තාම එක්කෙනේ දාලා තින්නේ. උත්තරේ බලමු මම හරිද කියලා කියන්නේ. හැමෝගෙම දාපු දෙන්නෙක් දාලා දෙන පොඩ්ඩක් වැරදි වගේ. ආයෙ බලන්න. BC මාස යන්නේ කිව්වේ නේ. හොඳට හිතලා හදන්න බලන්න. තව විනාඩියක් දෙන්න විනාඩියක් දීලා මම හදනවා. 9 1ට ආයෙ හදන්න.
දාන්න බලන්න එක්කත් උත්තර. ආපු එක දාන්නේ. අවුලක් නැහැ. දැන් ඒතකොට අද ඉගෙන ගත්ත පයිතගරස් පික වලින් හදන්න ගණන් හදන්න ඉගෙන ගත්තා. මේ වගේ ඒවා හදන්න ඉගෙන ගත්තා. බොරුවට නිකන් අර ත්‍රිකෝණයක පාද දෙකක් දීලා අනිත් පාදේ හොයන ඒවා නෙවෙයි ගණන් ඈ. මේකෙත් තව අමාරු ගණන් තියෙනවා. බොරුවට නිකන් මේ පයිතගරස් කියලා ඕලෙවල් ගණන් හදන්න ලෑස්ති වෙන්න එපා SFT වලදී. හරිද? හරි බලමු. හොඳට අහගන්න පට්ටම අවධානයෙන් අහගන්න. හරිද? හරි. දැන් මේ වගේ එකක් දුන්නට පස්සේ ඔයාට ගන්න පුළුවන් ත්‍රිකෝණ ඉස්සෙල්ලා හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න. ආයෙත් කියන හොඳට බලා ගන්න මේ රූපේ හරියට ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගහ ගන්න හරියට අඳගත්තේ නැත්තම්. හරිනේ? මාර වැදගත් වෙයි මේක. දැන් බලන්නකෝ. දැන් අපිට මේ ත්‍රිකෝණේ තියෙන්නේ කොහොමද? ත්‍රිකෝණ තියෙනවට හොඳට පේනවනම් මේ ත්‍රිකෝණ නෙමෙයි මේ ත්‍රිකෝණාශ්‍රය තියෙනවනම් ත්‍රිකෝණාශ්‍රය ඇතුලේ ත්‍රිකෝණ තියෙන ගන්න තියෙන්නේ. ඒතර මේක පේන්න ඕනේ මේකේ යා කරලා තියෙන්නේ මොකද්ද? මේ පැත්ත මේක 3D ව හිතන්න හොඳට අහගන්න. මේකේ A පාදේ ඉඳලා F පාදයට ගෙහිලා තියෙනවා එකක්. ඒතර A පාදේ ඉඳලා F කියලා කියන්නේ අර මේක පිටිපස්සේ පාදේ. හරි. අර කියන්නේ අපි අර මැදින් කේක් කපනවා කතන්දරේ වගේ එකක්. ගැපුවොත් මේක මෙහෙම වෙන්නේ. AF කියන්නේ මේ පිටිපස්සේ පාද. හරි. ඊපස්සේ ඒක මේ මේතන ඒ විඳලා ඉඳලා මේකට යා කරලා තියෙනවා. ඒකට යා කරපු එක අර කියන්නේ ඒත් පිටිපස්සේ පාදෙට. එතකොට ඔයාට මේ විදිහට දැන් ඔයා මගර වෙසක් කූඩුවක් වගේ හදනවා නම් වෙසක් කූඩුව ඇතුලේ නිකන් ත්‍රිකෝණයක් හදලා වගේ අර ඒ කියන්නේ මේක දැන්. එතකොට බලන්න. එතකොට මේ යටින් ක්‍රොස් වෙන්නේ මොකද්ද? දැන් යට මේක යට තියෙනවා නෙමෙයි. මෙහෙමනේ තියෙන්නේ. හරිද? යට පෘෂ්ඨයේ පතුලේ තියෙන ඍජු කෝණාශ්‍රය මෙහෙම තියෙන්නේ. පතුලේ ඉඳන් මෙතන තමා A මෙතන තමා C. මෙතන A මෙතන C. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ බඩු. මේක මේක තමා AC හොම. ඔන්න ඔහොම. හරිද? හරියට චුට්ටක් මට අඳින්න බෑ මේ ඩ්‍රොයින් පෑඩ් එක පොඩි අර පෙන් එක පොඩ්ඩක් මාරු කරන්න සෝරි මම ලබන සුළු මේවර ගන්න. හරි. ඔව් හරි. හරි. එතකොට දැන් ඔක තේරෙනවනේ. මෙතන ඍජු කෝණී ත්‍රිකෝණෙ ඉන්න එකක්. හරිද? ඒතර ඔන්න ඔය විදියට තියෙනවා. එතකොට දැන් ඔතන තියෙන ඍජු කෝණී ත්‍රිකෝණය මොකද? මෙන්න මු මෙන්න මු මෙන්න මු. හරි. එතකොට මෙන්න මූනේ. අපි ඒක මෙතනක් පාට කරනවා මෙන්න මු. මෙන්න මූනේ. ඔය ඔන්න ඕක. හරිද? දැන් මෙතන සමහර ළමයි මෙතන ඍජු කෝණය මෙහෙමත් ගන්නවා. මේකත් හරි ඉතින් ඈ. මෙහෙම හරි. ඒ හේතුව කියන්න. මෙහෙම හරි. මේකත් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තමයි. මේකේ ත්‍රිකෝණිය අපේ හඳුර ගන්න පුළුවන් දෙකක් තියෙනවා. මෙතරත් කෝණය 90යි. හැබැයි අපිට හොයන්න කියලා තියෙන්නේ මොකද්ද? හොයන්න කියලා තියෙන්නේ BC නේ. දැන් අපි මේක ගත්තොත් ඒ කියන්නේ දැන් මෙතන ත්‍රිකෝණ දෙකක් ගන්න පුළුවන්. මේ තඩි ත්‍රිකෝණය මොකද්ද? තඩි ත්‍රිකෝණේ AFC නේ. AFC ගත්තොත් මේකෙත් පොයින්ට් එකක් තියෙනවා. AFC ගත්තොත් අපි දන්නේ AC පාදේ විතරයි. AC පාදේ කොච්චරද? AFC සැලකුව විට. AC සැලකුව විට. සමහර අය AFC දාලා හදන්න පුළුවන්. හරිද? AC 3යි මූල 3යි. හරිද? එතකොට තව පාද දෙකක් ඕනේ. AF පාදේ ඕනේ. AF. AF දන්නවද? නැත. තව පාදයක් ඕනේ. FC පාදේ ඕනේ. FC පාදේ. ඒක දන්නේ නැහැ. ඉතින් අපිට ඕන එක නැහැ නේද? අපිට ඕන එක BC. දැන් එහෙම හදන්න, ඒ කියන්නේ එහෙම හදන්න අපිට BC හොයන්න ඕන BC හොයන්න බෑ එහෙම. හරිනේ? BC කෙනෙක් විතර නැහැ. ඒකෙන් හදන්න බෑ. එහෙනම් අනිත් එක පයිතගරස් දාද්දී ඒක පොඩ ඔළුවේ තියාගන්න. පයිතගරස් ප්‍රමේය දාද්දී අනිවාර්යෙන් අඩුම පාද දෙකක් දැනගන්න ඕනේ. ඒ අඩුම කොහොමද? ඒ කියන්නේ පාද දෙකක් දැනගත්තා කියලා පාද දෙකක් දැනගන්න. හරිනේ? එතකොට අපි එහෙනම් අනිත් ත්‍රිකෝණයට දානවා. අනිත් ත්‍රිකෝණය මොකද්ද? අනිත් ත්‍රිකෝණේ යට එක. දැන් මේ කහ එක. කහ එක කවුද? මේ මූ ඌ ABC නේ. ඌ ABC. උගේ තියෙන පාද මොකක්ද? උගේ තියෙනවා AC තියෙනවා. අර විදියට. AC එහෙනම් 3යි මූල 3යි. හරිද? 3යි මූල 3යි. දැන් ඒකේ කහ එකේ ඍජු කෝණය මෙතන. උත් ඍජු කෝණී ත්‍රිකෝණයක්. අරුත් ඍජු කෝණී ත්‍රිකෝණයක්. අරගෙන ගණන් එන්න පුළුවන් සමහරවිට ඈ. හරි. එතකොට AC හරි. AB දන්නවද? ඔව්. AB කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. AB. උත් හරිනේ. එහෙනම් පාද දෙකක් දන්නවා. අපිට අනිවාර්යෙන් මේක හදන්න පුළුවන්. 3යි. හරිද? අනිත් එක BC. BC තමයි අපිට හොයන්න ඕනේ එක. ඌ දන්නේ නැහැ. හරිනේ?
ඌ දන්නේ අපි BC හොඳට අහගන්න. හරි. පයිතගරස් දානවා. එහෙනම් අපි මෙහෙ ලියනවා රචනා ගණනක් આવුත් මේවා ලියන්න පොයින්ට් මේවට ලකුණු දෙන්න. ABC ත්‍රිකෝණයට පයිතගරස් කියලා දැම්මා. කමා එකක් දැම්ම. රචනා වලට මේ MC වලට ඕන විදිහක් ගන්න. රචනා වලට මේවා ලියන්න. මොකද ළමයිට ලකුණු අඩු වෙන්න මේවා හේතු. පයිතගරස් දානවා. හරණය මොකද්ද? AC. AC වර්ගය සමාන වෙන්නේ අනිත් දෙකේ කර්ණවල BC වල වර්ගය ධන AB වර්ගය. හදලා බලමු. හරිද? අපිට හොයන්න ඕනේ මොකද්ද? BC. එහෙනම් අපි BC ව තනි කර ගන්නවා. එහෙනම් BC වර්ග සමාන වෙනවා AC වර්ග වින AB වර්ගයට දෙක වසර ගණිතේ වේ. ඊට පස්සේ BC වර්ගනේ හොයන්න ඕනේ ඒක දන්නේ නැහැ. AC වර්ග කොච්චරද? හොඳට බලාගන්න මම ඉඩම දිහින්ද මෙහෙර පොඩ්ඩක් කියනවා. AC වර්ග කියලා කියන්නේ 3 මූල 3 වර්ගය 3 මූල 3 වර්ගය. හරිද? ඍණ AB වර්ග 3 වර්ගය. 3 මූල 3 වර්ගයේදී මෙන්න මේක සුළු කරන එක මාර වැදගත්. හරිද? මෙතන මේ 3 මූල 3 මෙහෙමනේ තියෙන්නේ. 3 මූල 3 කියන්නේ 3 මූල දෙන ඔහොම නිකන් එකට වගේ හිටියට මුන් දෙන්නගේ මැද ගුණ කිරීමක් තියෙනවා. හොරා වගේ ඉන්නවා ගුණ කිරීම. හරිද? එහෙනම් අපි මේ වරහන දාන්න ඕනේ මොකද නැත්තම් අරකට විතරක් දැන් මෙතන වරහන අයින් කළා. දැන් එහෙනම් මේක වෙනම වර්ග වෙනවා මේක වෙනම වර්ග වෙනවා. හරිද? එහෙනම් 3 වර්ගය කීයද? 9යි. ගුණ කිරීම. ආයෙ මෙතන මූල 3 වර්ග වුණාට පස්සේ වර්ගමූල ලකුණ අයින් වෙනවා. එච්චරයි වෙන්නේ. 9ක් වෙන්නේ 3 වෙනවා. ඍණ 3 වරක් 3 කීයද? 9යි. හරිනේ? හරි. ඊට පස්සේ 9 වරක් 3 27යි. ඍණ 9යි. 27න් 9ක් ගියාම 18යි. 18යි. 18 කියලා ගන්න එපා. 18 නෙමෙයි. 18 කියන්නේ BC වල වර්ග. හරිනේ? 18 කියන්නේ BC වල වර්ග. එහෙනම් අපිට ඕන BC. මං කිව්වේ BC හොයන්න කියලා. BC ගන්නව නම් 18 මූල ගන්නවා. 18 මූල ගත්තට පස්සේ ටිකක් කෙලින්ම ගන්නත් පුළුවන්. නැත්තම් අපි සරල තව සුළු කරගමු. අපිට මෙහෙම මේක ලියන්න පුළුවන්. මම වැරද්දක් කරන්නේ නැහැ. මෙන්න මෙහෙම ඇතුලේ මම වැරද්දක් කරන්නේ නැතුව මෙහෙම දාගන්න. 9 ගුණ කිරීම 2 කියලා දාගන්නවා. හරිනේ මම මුකුත් වැරද්දක් කරේ නැහැ. මේකම දාගත්තා. හරිද? 9 මූල ගත්තා නම් 3 කියලා ගන්න පුළුවන්. එහෙනම් මූල 3 3යි මූල 2. එහෙනම් ඕක තමයි උත්තරේ. එතකොට මම කිව්වා මූල දෙකේ උත්තරේ ආසන්න වශයෙන් 1.4යි එකක් වගේ කියලා. එතකොට මෙතන එනවා 1.4යි එකේව 3ක් වගේ තමයි උත්තරේ එන්නේ. මෙතෙන්ට එනකන් සුළු කරා නම් ඇති. හරිනේ? 4.24ක් වගේ එනවා. හදා ගන්න වැරදුනද? දාගන්න ඉක්මනට. තේරුණානේ මම හිතනවා පැහැදිලි ඇති කියලා දැන්. අර ඇතුලේ ගන්න ත්‍රිකෝණය තමයි වැදගත් වෙන්නේ. ඇතුලේදී ගන්න ත්‍රිකෝණය තමයි වැදගත් වෙන්නේ. මට දාගන්න. ඕක මේ පයිතගරස් වලට කියලා වෙනම ගණන් ටියුට් එකක් නැහැ. හරිනේ? වෙනම ගණන් ටියුට් එකක් නැහැ. පයිතගරස් ඔක්කොම ගණන් එකතු කරලා ටියුට් එකක් තියෙනවා. දැන් අපි වර්ගඵලය පරිමාව ටියුට් එක හදලානේ තියෙන්නේ. මේ වර්ගඵලය පරිමාව ටියුට් එක හදලා තියෙන්නේ. එතකොට වර්ගඵලය පරිමාව ටියුට් එකේ දැන් පාස් පේපර්ස් ගත්තට පස්සේ සමහර වර්ගඵලය පරිමාව ගණන් හදන්න මේවා ඕනේ. හරිද? එතකොට ඒ කියන්නේ ඔයාලගේ දැන් විශේෂයෙන්ම රචනායක දෙද්දි දැන් මේ පාරත් එහෙමයි. මේ මැත්ස් දැන් අපි පාඩම් ටික ගත්තොත් මැත්ස් වල අපි රචනායකට එන ඒවා ටික ගත්තොත් පයිතගරස් වලින් එනවා ත්‍රිකෝණමිතියෙන් එනවා වර්ගඵලය පරිමාවෙන් එනවා ඊට පස්සේ සංඛ්‍යානයෙන් එනවා තව අපේ ඛණ්ඩාංග ජ්‍යාමිතියෙන් එනවා එතකොට දැන්
ඔය කණ්ඩාංග ජ්‍යාමිතියයි සංඛ්‍යානය කියන දෙක අයින් කරාට පස්සේ ඉතුරු පාඩම් තුන ගොඩක් දුරට එකට එන්නේ. කියන්නේ ත්‍රිකෝණමිතියෙන් වෙනම ගාණක් එන්නේ නැහැ දෙක වසරේ වගේ. හරිද? හෝලෙවල් වගේ එහෙම එන්නේ නැහැ. ත්‍රිකෝණමිතියෙන් විතරක් එන්නේ නැහැ. වර්ගඵලයෙන් පරිමාවෙන් විතරක් එන්නේ නැහැ. ඉස්සර නම් ආව දැන් එන්නේ නැහැ. සමහර අවුරුදු වල ඒ කියන්නේ ඔය දැන් සංඛ්‍යානය නම් කොහොමත් වෙනම එන්නේ. හරිද? සංඛ්‍යානය වෙන වෙන්නේ ඔය මේ ඛණ්ඩාංග ජ්‍යාමිතිය සහ මෙන්න මේ මම කියපු පාඩම් තුන අපේ 12 වසරේ තියෙන පාඩම් තුන එකට එන වෙලාවක් තියෙනවා. උදාහරණයක් විදිහට 2019 මතක විදිහට අර පාස් පේපර් එකක් තිබ්බ අර ප්ලේන් එකක ගානක්. හරිද? රචනා ප්‍රශ්න. ඒතර රචනා පේපර් එකේ ගාන ගත්තට පස්සේ ඒක තියෙන්නේ වර්ගඵලයේ පරිමාව. ඒ කියන්නේ වර්ගඵලයේ පරිමාව සහ ඛණ්ඩාංග ජ්‍යාමිතිය එකතු කරලා. ওই විදිහට වෙනස් ඒ කියන්නේ මේව කරලා එනවා. ඒකින්ද මේ පාඩම් තුනම අර එකක් නෙමෙයි තුනම හරියට ඉගෙන ගන්න ඕනේ. මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මැත්ස් පාර්ට් එකෙන් අපි හිතුවොත් ලකුණු 20ක් එනවා කියලා. හරිද? පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් සමහරවිට. ලකුණු 20ක් එනවා නම් ඒ ලකුණු 20න් තමයි ලකුණු 15ක් වගේ ඔය පාඩම් හතර හරියට ඉගෙන ගත්තා නම් එනවා. එතකොට මැත්ස් දැන් අනිත් එක SFT වල මැත්ස් වල ලකුණු ගන්න සාමාන්‍යයෙන් ලේසි. හරිද? ඉස්සර දැන් චුට්ටක් ඒක වෙනස් කරනවා. මොකද දැන් ඒ කියන්නේ මේ කොහොමත් ඒ කියන්නේ අර සමහර ගණන් අමාරු කරනවා. මොකද ඒකට හේතුවක් මම කියන්නම්. දැන් ඉස්සර ඔය පාඩම් පහ විතර හරියටම හොඳට ළමයි ගණන් හදලා ගිහිල්ලා ළමයි කරන්නේ දැකපු ගමන් මැත්ස් ප්‍රශ්න දෙක ඉවර කරන්න. ඒ කියන්නේ අපි රචනායකේ ප්‍රශ්න හතරන්නේ කරන්න ඕනේ. මැත්ස් පාර්ට් එකෙන් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ. ෆිසික්ස් එකෙන් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ. කෙමිස්ට්‍රි එකෙන් එකක් අනිවාර්යෙන් දන්නව නේවනේ. ඊට පස්සේ තව ඉතුරු එක කැමති තුනෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒතර ගොඩක් ළමයි ඔක් කරේ මැත්ස් එක තමයි අර දෙක කරන එක මැත්ස් වලින් කරේ. හරිද? ගිය අවුරුද්දේ එහෙම ඒක පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බ සමහර අයට අර ටයිම් මැනේජ්මන්ට් එහෙම කරගන්න ගියාට පස්සේ. ඒක නිසා අර ඒක ඔයාගේ පැෂන් එක හරියට අඳුරගෙන මේ ඔය අර දැන් ගෙදර ඉඳන්ම හිතාගෙන යන්න එපා. මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ ඒක. හරිද? මම නම් කියන්නේ ගෙදර ඉඳන්ම හිතාගෙන යන්න එපා මම මැත්ස් දෙක කරනවා කියලා. මැත්ස් දෙක ඒ වෙලාවේදී ඔයාලට සෙට් නම් මැත්ස් එක කරන්න. හරිද? මැත්ස් එකේ ඒ කියන්නේ මැත්ස් වල සමහර වෙලාවට තඩි සුළු කිරීම එහෙම ගොඩාක් වෙලාව යනවා වගේ නම් ෆිසික්ස් කෙමිස්ට්‍රි සමහර වෙලාවට අර ප්‍රශ්න වල ඊට වඩා ලේසි එකක් තියෙන්න පුළුවන්. හරිද? ඒක නිසා අර මේ පාඩම් ටික මට කියන්න ඕනේ හරියට ඉගෙන ගන්න මාර ලේසි ලකුණු ගන්න. MCQ එහෙම ලේසිම ලේසි ඈ. ඒ කියන්නේ හරියට ඉගෙන ගන්න ඕනේ හිතන්න තියෙන ඔන්න ඔය වගේ පොඩි පොඩි කතන්දර තියෙන දැන් ඔය හරිනේ. හරි ඊට පස්සේ අපේ පයිතගරස් සම්බන්ධයේ පාඩමට අදාළව අන්තිම අනුමාත්‍රිකාව දාගන්න පයිතගරස් ප්‍රමේයේ විලෝමය පයිතගරස් වල අනිත් පැත්ත. පයිතගරස් ප්‍රමේය විලෝමය. තියාරගේ අනිත් පැත්ත. පයිතගරස් ප්‍රමේය විලෝමය. රකම තමයි අනිත් පැත්ත. ඊට පස්සේ මෙහෙම දාගන්න. ඒකට තේරුම් ගන්න එක වාක්‍යයක්. ත්‍රිකෝණයක පාදවල දිග මෙහෙම දාගන්න. ත්‍රිකෝණයක පාදවල දිග ත්‍රිකෝණයක පාදවල දිග ත්‍රිකෝණයක පාදවල දිග මගින් ත්‍රිකෝණයක පාදවල දිග මගින් පයිතගරස් ත්‍රිකයක් ලබා දෙනවා. ත්‍රිකෝණයක පාදවල දිග මගින් පයිතගරස් ත්‍රිකයක් ලබා දෙනම් එම ත්‍රිකෝණය එම ත්‍රිකෝණය එම ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයකි. එම ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයකි. එම ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයකි. හරිනේ? අරගෙම අනිත් පැත්ත. හරිද? අරගෙම අනිත් පැත්ත. ඊට පස්සේ අපි ඔතනින් එහෙනම් පයිතගරස් සම්බන්ධයේ පාඩම ඉවරයි. හරිද? පයිතගරස් සම්බන්ධයේ පාඩම ඉවරයි. අර අපි තව අර මික්ස් එකේ ගණන් ටිකක් තව හදමු. දැන් අපි බලමු ඒ කියන්නේ මට පොඩ්ඩක් දැන් බලමු අපි හරියට ඉගෙනගෙනද ඔක්කොම ඉගෙනගෙනද කියලා මේක තියෙන්න ඕනේවා. සිලබස් එකේ අපි බලමු මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අර මම කලින් පෙන්නුවා පාඩම් පටන් ගන්න කලින් මම පෙන්නුවා මෙන්න මේ ටික කරලා නම් අපි පාඩම හරි මේ ටික කෙරෙන්න ඕනේ කියලා. හරිද? එතකොට දැන් බලන්න මට කියන්න මේ පුළුවන්ද කියලා. මේවට අදාළව පුළුවන් වෙන්න ඕනේ වාට මේ පැත්තෙම බලමු.
පයිතගරස් සම්බන්ධතාවය ප්‍රකාශ කරයි. හරිනේ පුළුවන්නේ. පයිතගරස් සම්බන්ධය භාවිතයෙන් පාදවල මේ ත්‍රිකෝණයක පාදවල දිග ගණනය කරයි. හරිනේ. මෙහෙම දුන්නට ත්‍රිකෝණයක් දුන්නට පස්සේ ත්‍රිකෝණයක් දුන්නට පස්සේ අපිට මේකේ වර්ගය අපි මේක b කියලා ගත්තොත් මේ a වල වර්ගය c සහ b මේ b වල වර්ග වල එකතුවට සමානයි කියලා ඒක ගන්න පුළුවන්. හරිද? පයිතක ගැටලු විසඳීම සඳහා පයිතගර සම්බන්ධය භාවිත කරා. ඒක කොහොමත් ඉතින් තව ලොකු ලොකු ගැටලු හදන්න අපි ඒක මේ ගැටලු ඒ කියන්නේ දැන් අපි හදපු වගේ ගණන් තව ඔය කතන්දර ඉස්සරහට කතා කරමු. ඒ කියන්නේ රිවිෂන් තව පේපර්ස් එද්දි ඔය ගණන් ගොඩක් හැදිලා ඔය පාඩම සෙට්. පයිතගර සම්බන්ධය විලෝමය කිව්වා. ගැටලු විසඳලා පයිතගරස් සම්බන්ධයෙන් විලෝමය. ඉතින් විලෝමය කියන්නේ අරක අනිත් පැත්ත. ඉතින් ඒ පයිතගරස්ම තමයි පාවිච්චි වෙන්නේ. අරක අනිත් පැත්තට දාන එක විතරයි. ඊට අමතරව අපි කතා කරා පයිතගරස් ත්‍රික ගැන. පාස් පේපර්ස් වල බලන්න මම ප්‍රශ්න ටික දෙන්නම්. දීලා තියෙනවා පහත පයිතගරස් ත්‍රික නම් කරන්න. එතකොට පයිතගරස් ත්‍රිකය යටතේ අපි මොනවද කතා කරේ? පයිතගරස් ත්‍රිකය යටතේ අපි කතා කරා පයිතගරස් ත්‍රිකයක් ගන්න විදිය කතා කරා. ඒ පාඩම් පොඩ්ඩක් මතක් කරගත්තොත් පයිතගරස් ත්‍රිකයක් ගන්න විදිය මම කිව්වා පයිතගරස් ත්‍රිකයක්ද කියලා දැකපු ගම ලොකුම එක අනිවාර්යෙන් කරණයට දාලා එතකොට ඒකේ වර්ගයට ඉතුරු දෙකේ වර්ගවල එකතුව සමාන වෙනවද කියලා බලන්න කියලා කිව්වා. හරිද? ඊට එහෙම බලන්න කියලා කිව්වා. ඊට පස්සේ ආයෙ අපි කතා කරා මූල මූල දාපු ඒ වගේනේ. මූල දාපු ඒ වගේ ඒ වගේ නම් ඉතින් හදලම ගන්න වෙනවා. හදලම ගන්න වෙනවා. ඊට පස්සේ ඊළඟට ආයෙ කතා කරා මේ අපි පයිතගරස් ත්‍රිකයක් අරගත්තා පස්සේ පයිතගරස් ත්‍රිකයක් ඒ අදාළ සංඛ්‍යා තුන එකම සංඛ්‍යාවකින් බෙදුවොත් හෝ එකම සංඛ්‍යාවකින් ගුණ කරොත් හරිද? ඒ කියන්නේ අපි අර දෙකෙන් එහෙම බෙදලා බැලුවේ. එහෙම ඒ කියන්නේ පයිතගරස් ත්‍රිකයකට පයිතගරස් ත්‍රිකයක් එකම සංඛ්‍යාවකින් බෙදලා හෝ එකම සංඛ්‍යාවකින් ගුණ කළා අපිට තා පයිතගරස් ත්‍රිකයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ඕන තරම් පයිතගරස් ත්‍රික ලබා ගන්න පුළුවන්. අනිත් එක දැන් මෙන්න මෙහෙම දුන්නොත් අපිට ඒ කියන්නේ දැන් අපි වර්ගමූල කතා කරානේ. වර්ගමූල කතා කරා. හරිද? වර්ගමූල කතා කරා මෙන්න මෙහෙම සමහරලාට තියෙනවා. දැන් අපි ඒක බෝඩ් එකට යමුකෝ. මේ විදිහට ඒ කියන්නේ මේවට අපි කියන ඝන මූල කියලා. හරිද? ඒ කියන්නේ ත්‍රිකවල ඝන මූල ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් දුන්නොත් මේක ඒ කියන්නේ ඇඩ්වාන්ස් ටිකක් ඈ. මේ වෙන්නේම නැති තරම් ඒ වුණාට ඔයාලා ටිකක් දැනගන්න ඕනේ. දැන් ඝන මූල අපි සාමාන්‍යයෙන් දැනගන්නකොට ඕන දෙයක් දැනගන්න ඉබේ. හරිද? මෙහෙම හිතන්නකෝ. මෙන්න මෙහෙම ඝන මූල දුන්නොත් ඝන මූල කියන්නේ මෙන්න මේවා. දැන් මෙන්න මේ මම මෙහෙම එකක් දුන්නොත් අපි හිතමු අපි 3 4 5ම ගමු. 3 ඝන මූලය. හරිද? ඊට පස්සේ 4 ඝන මූලය. 4 ඝන මූලය. මේව දෙන්න පුළුවන් ඔයාලට කැල්කියුලේටර්ස් දෙන නිසා. හරිද? 4 ඝන මූලය. එතකොට ආයේ 5 ඝන මූලය. හරිද? මේ වගේ දුන්නොත් පයිතගරස් ත්‍රිකයක්ද කියලා බලා ගන්න දැන්. මේ වගේ දැන් අපිට වර්ගනේ ගන්නෙ හරිද? දැන් එතකොට මේක ගත්තොත් මේක අපි මේක දැන් මේක අනිවාර්යයෙන්ම අපි දන්නවා මේක තමයි කර්ණය කියලා. හරිද? එහෙනම් කර්ණයේ වර්ගය. කර්ණයේ වර්ගය. මේක අමාරු එකක් ඈ. ඊට පස්සේ අනිත් පද දෙකේ එක වර්ග. හරිද? මේකේ වර්ගය. ධන මේකේ වර්ගය 3 මැද දාලා අපි ඔහොම ගන්න. හරිද? මේකේ වර්ගය. හරිද? දැන් අපිට අර වර්ගමූල තිබ්බනම් මෙතන දැන් ඝනමූලනේ තියෙන්නේ මූ මාර විශේෂයි. වර්ගමූල තිබ්බනම් අපිට මං කිව්වා කෙලින්ම මේක 5 4 3 කියලා කෙලින්ම ගන්න පුළුවන්. දැන් එහෙම බෑ. එන්නේ ඒකත් මං කියලා දෙන්නම්. ඝනමූල ගන්න කොහොමද කියලා. මං හිතනවා ඔයාලා කැල් එකක් පාවිච්චි කරනවා කියලා හැමෝම. සයන්ටිෆික් කැල් එකක් පාවිච්චි කරන්නේ නැත්තම් දැම්ම ගන්න. මේ ඒ කියන්නේ ගන්න කියන්නේ සාමාන්‍යයෙන් ඔරිජිනල් එකක් ගන්න ඕනේ නැහැ. ඔය තියෙන මේ ඔය දරස් එක එහෙම තියෙනවා ගෙන්නවන්න පුළුවන් සාමාන්‍යයෙන් 1000 ගාණක් වගේ වෙන්නේ 1300ක් වගේ වෙයි පොඩක් බලන්න මේ වැඩි ගාණක් වෙන්නේ මේ ඒකෙන් ගෙන්නවන්න පුළුවන් සයන්ටිෆික් කැල්ලයක් ගන්න ඒකෙන් ගන්නකොට සාමාන්‍යයෙන් අර පාවිච්චි කරන්න පුළුවන් මොඩල්ස් තියෙනවා ඔයාලගේ එක්සෑම් එකට මම නම් රෙකමන්ඩ් කරන්නේ කැසියෝ එකේ කැසියෝ FX 991 MS කියන කැල්ල එක හරිද මේක දරස් එකේ තියෙනවා සාමාන්‍යයෙන් 1000 ගානට වගේ ගන්න පුළුවන්. දැන් මේ මංගාව තියෙන ඊට වඩා පොඩ්ඩක් අර එඩිෂන් එක වැඩි එකයි. ඒක හිතන්න එපා. මම දැන් මේ කියලා දෙන්න හදන්නේ මේ වගේ ගානක් කොහොමද කැල්ලකින් හදාගන්නේ කියලා. හරිද? දැන් කැල්ලක් ගත්තට පස්සේ පේනවද දන්නේ නැහැ මේ මගේ මේ ලැප් එකේ කැමරා එකේ හින්දා පොඩ්ඩක් පේනවා අඩුයි. මම
අපි ඊළඟට කරනකොට කැමරා එකේ මේ වෙනකොට ආයිත් මම පෙන්නන්නම් මේක මම පේනවා. හරිද? මේකේ මෙන්න මෙතන මේ පැත්තේ තියෙනවා shift කියලා බටන් එකක්. හරිද? ඔයාලට පේනවා මේකේ කැල්ලක් ගත්තට පස්සේ අ, මේකේ මෙතන තියෙනවා මූල. හරිද? මේ මෙතන පේනවනම් මෙතනයි කියන්නේ මේකේ දාලා දෙනවා මූල. එතකොට ඒකේ අපිට වර්ගමූල ගන්නවා නම් ඒකෙන් ගන්න පුළුවන්. මේ මූල විතරයි තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ වර්ගමූල. දැන් අපි සංඛ්‍යාවක් කරගත්තොත් අපිට 4 මූල ගන්න ඕන නම් අපි මේක ප්‍රෙස් කරා. හරිද? නෑ හරියට. සෝරි. මේක ප්‍රෙස් කරා ඊට පස්සේ ඒක ඇතුලේ අපි 4 ගැහුවා. 4 ගැහුවා ඒකේ මූලේ ගත්තා. හරිද? මේකේ තියෙන වෙන්නේ. ඔහොම ඔහොම. හරිද? එතකොට ඊට පස්සේ ඉක්වල් එක ඉපුවට පස්සේ අපිට ගන්න පුළුවන්. හරිද? ආවනේ. ඔව්. හරි. ඊට පස්සේ ඝන මූලේ ගන්න. මෙන්න මේ වගේ එකක්. මේකනේ වැදගත් එක. ඝන මූලේ ගන්න කලින් ඝන මූලේ ගන්න මෙහෙමයි. මුලින්ම shift එක ඔබලා ඉන්න. හරි. shift එක මුලින් press කරලා ඉන්න. shift කියලා මෙතන බටන් එකක් තියෙනවා මේ පැත්තේ. කැල්ලක් ගත්තා ඊපස්සේ බලන්න. හරිද? shift එක අරගෙන ඊට පස්සේ අර මූල එක ඔබන්න. හරිද? මේ press කරා මේක මූල එක ඊට පස්සේ press කරා. දැන් ඔයාලට පේනවා ඇති. පේනවද? පේනවද නැහැ. හරිද? මෙන්න මෙහෙම මාක් එකක් පැටලලා තියෙනවා මේකේ අර මෙතන මූලේ උඩ මෙහෙම 3 කියලා වැටලා තියෙනවා. හරිද? මූලයේ උඩ 3 කියලා වැටලා තියෙනවා. අන්න එහෙනම් අපිට මේ ඕන එක තියෙනවා. හරිද? අපිට ඕන එක මෙතන තියෙනවා. හරිද? එහෙනම් අපිට මේකෙන් මේක ගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මූල මේකේ මේ මෙන්න මෙහෙම දැන් අපිට ඕන එක ඊට පස්සේ මෙතන වරහන් දාලා සම්පූර්ණ එක දාලා එහෙම ගන්න පුළුවන්. ඒවා සුළු කරන කැලලක් ගත්තා පස්සේ මේක දැන් අර මේක ගන්න එක ගොඩක් අය දන්නේ නැහැ මේ කැලලෙන් ගන්න කොහොමද කියලා. මේක ගන්නෙ මුලින් shift එක හරිද? shift එක ඊට පස්සේ වර්ගමූල 1. හරි. මේ විදිහට මේක ගන්න පුළුවන්. මේක මතක තියාගන්න. දැන් මේක මේ කැල් එකක් තියෙන මේක try කරලා බලන්න. මේ කැල් එකක් ඕනේ මේක හදන්න. කැල් එකක් නැතුව මේක හදන්න අමාරුයි. ඒතකොට දැන් මේකේ සම්පූර්ණ එකේ වර්ගය ඔකේ උත්තරේ සාමාන්‍යයෙන් ඔතන පහේ ඝන මූලය අරගෙන ඒකේ වර්ග ගත්තට පස්සේ ආසන්න වශයෙන් එනවා 2.9ක් වගේ. හරිද? මෙතන එනවා 2.9ක් වගේ. ඊට පස්සේ අපි 4 ඝන මූලය අරගෙන ඒකේ වර්ගය ගත්තට පස්සේ 2.5ක් වගේ එනවා. හරිද? 2.5ක් වගේ එනවා. ඒතර මෙතන 3 අරගෙන 3 ඒකේ ගත්තට පස්සේ මමත් කැල් එකකින් හදන්නේ. මෙතන ගත්තට පස්සේ එනවා 2.2ක් වගේ. හරිද? 2ක් වගේ. 2.08ක් වගේ. එතකොට 0.8ක්. එතකොට මේක එකතු කරාට පස්සේ ඔයාලට පේනවා මේ පැත්තේ වැඩි. එහෙනම් මේක පයිතගොරස් ත්‍රිකයක් නෙමෙයි. හරිද? මෙන්න මේක පොඩ්ඩක් දාගන්න. මේ ඒ කියන්නේ මේක අර ඇඩ්වාන්ස් එකක්. මේක පාවිච්චි කරන්න කැල් එක ඕනේ. කැල් එක ඕනේ ඔක හදන්න. ඔක දාගන්න. මේකත් දාගන්න අර shift මේ කැල් එකක් තියනම් කරලා බලන්න. shift එකයි මේකයි. ඔයාගේ පයිතගොරස් ටික මම පාඩම මම හිතනවා තේරෙන්නේ නැති. ත්‍රිකෝණමිතිය දැන් කරන්න ගත්තොත් ටිකක් රෑ වෙනකන් කරන්න වෙනවා. ඒ කියන්නේ මම plan කරන් හිටියේ ත්‍රිකෝණමිතිය තමයි. අපි අදට එහෙමුණොත් පයිතගොරස් පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. ත්‍රිකෝණමිතිය අපි ඊළඟ දවසේ කරමු. කොහොමත් මේ මාසය ඇතුළත අනිවාර්යෙන් කීප වෙලා ටික කරලා ඉවර කරනවා. මේ ටයිම් තියෙනවා. ටයිම් මදි වුණොත් මම එක්ස්ට්‍රා ඩේට් එකක් දානවා. එක්ස්ට්‍රා ඩේට් එකක් දාලා එදාට එන්න බැරි නම් ඒක රෙකෝඩින් එක දෙනවා. බය වෙන්න එපා ඈ. මේ ඒ කියන්නේ එහෙම ඔයාලට ක්ලාස් තියෙන වෙලාවට හොය එහෙම එක්ස්ට්‍රා ඩේට් දාන්නේ නැහැ. මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා. එහෙම අපහැදිලි තැනක් තියෙනම් අහන්න ඕනලාගේ මැසේජ් එකක් දාලා අහන්න. මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔය ගණන් ඔය චූටි ඒවට සම්බන්ධව බලන්න. පාස් පේපර්ස් වල බලන්න මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි වෙනම මම ටියුට් එකක් ආයේ දෙන්න. ආයේ අප්‍රේල් ටියුට් එක මම ඔය අප්‍රේල් ටියුට් සෙට් එක එක්ක ගණන් හදන්න තියෙන ගණන් ටියුට් එකක් එවන්නම් ගණන් දැන්. එතකොට අප්‍රේල් වෙද්දි අපි අප්‍රේල් අන්තිම වෙද්දි අපි ඔය ගණන් වලට අදාළ ගොඩක් පාඩම් ටිකක් ඉවරයි. හරිද? එතකොට ඒ කියන්නේ මැත්ස් පාර්ට් එකට අදාළව. එතකොට අපිට කණ්ඩායම් ජ්‍යාමිතියත් ඉවර වෙලා තියෙන්න පුළුවන්. එතකොට සංඛ්‍යාන හැරෙන්න අනිත් පාඩම් ඔක්කොම ටික ඉවරයි එතකොට. හරිද? එතකොට අපි ඒ ටිකට දාලා පාස් පේපර්ස් ටික ඔක්කොම ඉවර කරලා දාන්න පුළුවන්. හරිනේ? පාස් පේපර්ස් ටික ඔක්කොම මේව කරලා දාන්න පුළුවන්. මේකේ මේ ලොකු වැඩක් ඒ කියන්නේ තියරි එකක ගොඩක් වෙලා කරන වැඩක් අපි කරේ මම ටට්ටක් ගාලා කරා. ටියුට් එකේ සිස්ටම් පුරවනකොට මට හිතෙනවා මේ වගේ පාඩම් වලට මේක හොඳයි කියලා. බයෝ වල එහෙමනම් නෝට් ලියන්න දෙන්නේ නැහැ. රිවිෂන් එකේ එපා වෙනවනේ එතකොට. අනිත් එක මේ ටයිම් එක මැනේජ් කරගන්න ඕනේද? බයෝ එහෙම
නෝට් ලියන්න දෙන්නේ නැහැ. බයෝ නෝට් එක print කරලා දෙන්න. ඒක අත්‍යවශ්‍යව ලියා ගන්න. මේ මැත්ස් සහ ෆිසික්ස් පාඩම් ටික අර හොඳටම මේ වෙන්න ඕන හින්දා මැත්ස් සහ ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි වල සමහර පාඩම්. උදාහරණයක් විදිහට කෙමිස්ට්‍රි වල චාලක රසායන අපි මේ චාලක රසායන තාප රසායන වගේ ගණන් තියෙනවා. ඒ වගේ ගණන් හදන්න වෙනවා. හරි එතකොට පොඩ්ඩක් ඒවට බර දාලා කරනවා. අර මම මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේ කියපු විදිහට ඒක වැඩ ටික වෙන්නේ. හරිනේ? මම හිතනවා මේ ටික එහෙනම් පැහැදිලි වෙන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. එහෙනම් මම මෙතනින් අදට නවත්තනවා පුතා මේ මම දැන් අපිට මේ මාසේ අන්තිමේදී தான் අනිවාර්යයෙන්ම මීට වඩා රෑ වෙනවා අනිවාර්යෙන්. ලෑස්ති වෙලා ඉන්න. මම මේ වගේ පැය දෙකක් විතර කරලා ඉන්ටර්වල් එකක් දීලා ඊට පස්සේ තව පැය දෙකක් විතර මේ කරමු. මොකද මේ එතකොට අර ඔයාලට කම්මැලිත් නෑ බෝඩ් එකේ නේ කරන්නේ. හරිද? මේකත් මං හිතනවා ලොකු අවුලක් නෑ. අර එක දවසක් දෙකක් කරලා ඉවරුනාට පස්සේ ෆැමිලිය වෙනවා. අවුලක් නෑ නේ. මොන හරි පේන්න තියෙන ප්‍රශ්න තියෙනම් කියන්න. මේ මොන හරි ෆීඩ්බැක් කියන්න මොන හරි සර් මට මේක තේරුන්නේ නෑ. එහෙම තියෙනම් කියන්න. කිසි ප්‍රශ්නයක් නෑ මේක මේ ගෲප් එකක් ඉඳලා අපි මේ විදිහටම වැඩ ටික කරගන්න ඕනේ. කොහොම හරි මේක මුලින් ඉඳන් අග වෙනකම් මට පුළුවන් උපරිම මේක දාලා මම කරනවා. ඔයාලට පුළුවන් උපරිම මේ අර ඔයාලගේ උපරිම එනර්ජි එක දාලා මේ මාස 8 7 වගේ පොඩි කාලයක් තුළදී මේක උපරිම මේකක් දාන්න. ඔයා දැන් කොච්චර මට්ටම් හිටියත් අන්තිමේදී හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. හරි. හරි පුතා එහෙනම් මම මෙතනින් නවත්තනවා. thank you. හරි. එහෙනම් good night. thank you very much.